සූදානම්ක් කියලා සියලු දෙනාටම මාව එනවද? කවුරුහරි මට ඉන්බොක්ස් මැසේජ් එකක් දානවලු මාව එනවද කියලා. හරිද? එහෙනම් පුතාලවයි පුතාලගේ ළඟ දෙමාපියෝ ඉන්නවා නම් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි අද ඔයගොල්ලෝ හැමෝටම විශේෂ දවසක් නේද? අද දවසේ හැමෝටම විශේෂයි. මොකද 2027 උසස් පෙළ හදාරන ඉන්න ඔයගොල්ලන්ට ඒකට කියන්නේ accounting කියන්නේ එතන තියෙන ලොකුම සබ්ජෙක්ට් එක accounting කියන්නේ. business studies economics ගත්තට පස්සේ ඒ දෙකත් එක්ක accounting කියන්නේ ඉතාලම කියන්නේ මුලින් ඉඳන්ම කරන් යන්න ඕනේ සබ්ජෙක්ට් එකක් නේද? එතකොට අද ඔයගොල්ලෝ සම්බන්ධ වෙලා තියෙන්නේ ඒ අමාරු කියන මේ accounting කියන සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න. හරිද? එතකොට පුතේ අපි ඇයි මේ දැන් වාණිජ්‍ය ශාස්ත්‍රය ඔයගොල්ලෝ තෝරගත්තේ මුලින්ම? අපි ඔයගොල්ලෝ දැන් උසස් පෙළ හදාරන්න කලින් සාමාන්‍ය පෙළ කරලා මේ සාමාන්‍ය පෙළ ඉවර කරලා උසස් පෙළට ඇවිල්ලා ඔයගොල්ලෝ මේ වාණිජ්‍ය ශාස්ත්‍රය තෝරගෙන තියෙනවා. ඔයගොල්ලෝ මැත්ස් කරන්න තිබ්බා, බයෝ කරන්න තිබ්බා, නැත්නම් කලා විෂයෙන් කරන්න තිබ්බා. මේ හැම එකක්ම අතහැරලා දාලා ඔයගොල්ලෝ මේ වාණිජ්‍ය ශාස්ත්‍රය තෝරගෙන තියෙනවා. එතකොට ඒකට එක එක ළමයි ගාව එක එක උත්තර ඇති. හැබැයි මුදේ ඔයගොල්ලෝ මේ තෝරගෙන ඉන්න ඔයගොල්ලෝ ජීවිතේ ගැන ඔයගොල්ලෝ අපි මොලෙවල ගත්තොත් එන්නේ මොලෙවල කියන්නේ අම්ලල ගත්ත එක්සැම් එක. ඒක ඉච්චර ලොකු ගැටලුවක් නෑ. අන්තිම මාස දෙකේ තුනේ වැඩ කරලා ගොඩ දාන්න ඉතින්. ඒකට ගොඩක් ළමයින්ට ඒ 9ක් ගන්න පුළුවන් අන්තිම මාස තුනේ වැඩ කරලා. සමහර ළමයි ඉන්නවා ඉතින් වැඩක් කරන්නේ නැතුව මේ ගොඩ යන ළමයිනුත් ඉන්නවා වැඩ කරලා. හැබැයි මේ ඒ ලෙවල් කියන්නේ ටිකක් අර අම්මල තාත්තලාගේ දෙමාපියන්ගේ එක්සෑම් එකෙන් පොඩ්ඩක් මිදිලා මේක ළමයන්ගේ ඔයාලගේ එක්සෑම් එක තමයි මේ උසස් පෙළ කියන පඩේ. මේක පුතේ ඉතාම විශේෂ දැන් අපේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් මේ දැන් උසස් පෙළ කියන්නේ. ඔයාලට මෙතනින් පුළුවන් ඔයගොල්ලෝගේ ජීවිතේ කොච්චර දුරට යනවද කියන එක තීරණය කරන්න. අර දැන් සාමාන්‍ය පෙළ යාන්තම් පාස් වුණත් එකයි මේ නැතත් එකයි අවුලක් නැහැ. ඔයගොල්ලන්ට ජොබ් එකකට යන්න ඉච්චර මේක වැදගත් වෙනවා. හැබැයි ඉච්චරම වැදගත් වෙන්නේ. හැබැයි පුතේ මේ උසස් පෙළ කියන එක එහෙම නෙවෙයි. ඒක ඔයගොල්ලන්ට මුළු ජීවිතේටම ගොඩක් වැදගත්. ඔයගොල්ලන්ට තව තියෙන්නේ කඩේින් දෙක. ඒක තමයි මේ උසස් පෙළ කියන්නේ. උසස් පෙළ හොඳට කරගත්තොත් එහෙම ඔයගොල්ලන්ට යන්න පුළුවන් ඊළඟ ස්ටෙප් එක මොකද්ද? විශ්වවිද්‍යාල අධ්‍යාපනය. හරිද? එතකොට පුතේ ඔයාලා දන්නවද ලංකාවේ අවුරුද්දකට මම කියන්නේ 2023 අවුරුද්ද 2023 අවුරුද්දේ වාර්තාත් එක මම කියන්නේ මේ උසස් පෙළ හදාරනවාගේ අවුරුද්දකට තමයි 2,50,000ක්. මේ දැන් බය කරන්න හදනව නෙමෙයි. මේ ඔයගොල්ලෝ දැන් මේ O level මානසික මට්ටමේ ඉඳලා තමයි මේ උසස් පෙළට එන්නේ. accounting කියන සබ්ජෙක්ට් එකක් ඉගෙනගෙන තව තියෙනවා බිස්නස් තියෙනවා ඉකොනොමික්ස් තියෙනවා සමහර කට්ටිය ස්ටැක් කරන්න පුළුවන් ICT කරන්න පුළුවන් මේ ඔක්කොමත් එක්ක ඔයගොල්ලෝ මේ accounting ඉගෙන ගන්න ඉද්දී දැන් මේ වාණිජ්‍ය ශාස්ත්‍රයනේ තෝරගෙන තියෙන්නේ. ඒතකොට මේ ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ කොහෙද යන්නේ කියලා. කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ යන්න බෑනේ අපිට. අපි මුලින්ම දැනගන්න ඕනේ උදේ අපි කොතනටද මේ යන්න හදන්නේ. ඔයගොල්ලෝ මේ අද පටන් ගන්න ගමන තව අවුරුදු දෙකමාරක් ඔයගොල්ලෝ මේ ජීවිතේ කැප කරනවා මේ ගමනට. නේද? ඔයගොල්ලෝ වැඩි කාල අපි කවුරුවත් වැඩි කාල ජීවත් වෙන්නේ නැහැ. අවුරුදු 60 80ක් විතර මැරලා යනවා නේද පුතේ? එතකොට මේ ජීවත් වෙන කාලේ අවුරුදු දෙකමාරක් වලදී උසස් පෙළ සඳහා කැප වෙනවා. නේද? අම්මලා තාත්තලාගේ මුදල් වියදම් කරලා උසස් පෙළ සඳහා මේ අවුරුදු දෙකමාරක් කැප කරනවා. එතකොට මේ අවුරුදු දෙකමාරක් කොහොමද කැප කරන්නේ ඇයි කියලා දැනගන්න නැතුව ඔයගොල්ලන්ට මෙතනින් එහාට ස්ටෙප් එකක් තේරෙන්නේ නැහැ. ඒක තමයි මම හිතනවා මුලින්ම ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕනේ. ඒතකොට පුතේ 2023 අවුරුද්දේ 2,50,000ක් කැප කරලා 2027 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 අවුරුද්දේ 2,50,000ක් කැප කරලා 2027
ඔයාලා දැන් අවුරුද්දකට පුතේ මම කිව්වා උසස් පෙළ හදාරනවා මේ වාණිජ්‍ය ශාස්ත්‍රයෙන් විතරක් නෙමෙයි කලා මැත්ස් බයෝ ඊට පස්සේ ටෙක්නොලොජි මේ හැම එකෙම 2,50,000කට වැඩි ප්‍රමාණයක් උසස් පෙළ හදාරන අවුරුද්දකට. ඒතර පුතේ මෙතනින් ඇත්තටම විශ්වවිද්‍යාලයකට ගවර්න්මන්ට් කැම්පස් එකකට යන්න සුසුකම් ලබන්නේ 30,000කට වඩා අඩු ප්‍රමාණයක්. හරිද? එතනින් වාණිජ්‍ය ශාස්ත්‍රය ගත්තට පස්සේ මේ වාණිජ්‍ය වශයෙන් උසස් පෙළ හදාරනවා පුතේ 90,000කට වැඩි සිසු ප්‍රමාණයක් අවුරුද්දකට. 90,000කට වඩා හදාරන අවුරුද්දකට උසස් පෙළ ලංකාවේ තියෙනවා. එතකොට එතන පුතේ ඔයගොල්ලෝ ගවර්න්මන්ට් කැම්පස් එකකට රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යන ප්‍රමාණය හදුවොත් එහෙම ඔයගොල්ලන්ට දුක වේදනා ගොඩක් දැනෙනවා. මොකද උදේ ඇත්තරම ගවර්න්මන්ට් කැම්පස් එකකට යන්න පුළුවන් ඉන්නේ ළමයි 7,000කට 8,000කට වගේ ප්‍රමාණයකට. හරිද? එතකොට අර 90,000 ක්ලියර් එක්සෑම් එකේ මේ 7,000 8,000 අතරට එන්න තමයි ඔයගොල්ලෝ මේ try කරන්නේ. ඒතර පුතේ ඔයගොල්ලන්ට මේක කරන්න අනිවාර්ය කරගෙන යන්න මොනවද? එහෙම කරන්න බැහැ. මොකද අර 90,000 ක්ලියර් එක්සෑම් එකේ මේ 7,000 8,000 වගේ අතරට එන්න ඕනේ. ඒකනොත් පුතේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ගන්නේ 700. මේ කියන්නේ කලමනාකරන නිසා. හරිද? ඊට පස්සේ BCom කියලා දෙනවා. ඒකට තව 700ක් විතර ගන්න. ඔක්කොම 1250ක් වගේ 700ක් ගන්නෙත් නැහැ. ඔක්කොම 1250ක් වගේ ගන්න. ඒකට රාජ්‍ය ගවර්න්මන්ට් කැම්පස් ඔක්කොම එකයි. ඒක එකයි. සාමාන්‍යයෙන් කොමර්ස් කරන ළමයට යන්න පුළුවන් උපරිම ගන්න තමයි මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. ඒතර මෙතෙන්ට යන්න පුළුවන් ලංකාවේ 600 අතරට එන්න ඕනේ. නේද? ඒකට ඒක කරන්න පුළුවන්. හැබැයි මේක අර ලීඩර් එක කියන්නේ වැඩ කරන නිකන් අර මොළකාරයොත් එක්ක යන එක්සෑම් එකක් නේ උදේ මේ සස් පෙළ ඉඳලා ඉන්නේ. මේක උදේ කැපකිරීමත් එක්ක සහ ප්‍රැක්ටිස් එකක්. ඕගොල්ලෝ මේක අත් නොකර ඉතින් අපි ගණන් ගත්තොත් මෙතන අද අපි ගමන පටන් ගන්න හරි. අපිට මුදේ accounting වල තියෙනවා subject 16ක්. sorry මේ පාඩම් 16ක් තියෙනවා. accounting වල අපි ඉගෙන ගන්නවානේ පාඩම් 16ක්. econ වල පාඩම් 12ක් ඉගෙන ගන්නවා. business studies වල පාඩම් 18ක් ඉගෙන ගන්න ඕනේ. ICT වල හරියටම මට මතක නැහැ. දැන් ගොඩක් ළමයි ඉන්නත් accounting සහ business econ ඔය තුනනේ අපේ වාණිජ්‍ය ශාස්ත්‍රයට අදාළ සම්පූර්ණ විෂයන් subject තුන. එතකොට මේකෙන් ඔයාලා දැන් accounting ගත්තට පස්සේ ඔයගොල්ලන්ට මාත් එක්ක සම්බන්ධ වෙලා accounting සහ ගිණුම්කරණය සහ ව්‍යාපාර අධ්‍යයනය කියන subject දෙකම ඉගෙන ගන්න පුළුවන්. එතකොට econ වලට නම් මම වගේ කියන්නේ නැහැ. econ ගැන ඔයගොල්ලෝ හොඳ කෙනෙක් හොයාගන්න ඕනේ. එතකොට අපි accounting econ business ගැන විතරයි කතා කරන්නේ. accounting business ගැන විතරයි මම කතා කරන්නේ. හොඳද? එතකොට accounting වල ඔයගොල්ලෝ ඉගෙන ගන්න පළවෙනි පාඩම තමයි ගිණුම්කරණය හැඳින්වීම. හරිද? අපි ගත්තා කියන මෙතන දැන් අපි යන්න ඕනේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට නම් ඔයාලට තියෙනවා ටාගට් එක. අරුණක් තියෙනවා අපි දැන් අපිට එකපාරටම මෙතන අර මම කිව්වා 600 අතරට යන්න බෑනේ පුතේ. අපි එතකොට එතනට යන්න නම් අපි වැඩ කොටසක් තියෙනවා කරන්න. පාඩම් 16ක් තියෙනවා accounting වල ආවරණය කරගෙන. තව පාඩම් 18ක් තියෙනවා business වල ආවරණය කරගෙන. econ වල තව පාඩම් 12ක් තියෙනවා. පාඩම් 12ක් වුණාට ඒක පාඩම් 12 සරල නෑ හොඳද? පාඩම් 12 ටිකක් ලොකුයි. ඒතකොට accounting වල අපි මුලින්ම පටන් ගන්නේ ගිණුම්කරණය හැඳින්වීම. හරිද? මම මෙතන ලියන්නම් කියනවා කියන්නේ. ඔයාලා මේ මාත් එක්කම මේක ලියාගන්න. පළවෙනි පාඩම ගිණුම්කරණය හැඳින්වීම. හරිද පුතේ? පළවෙනි පාඩම ගිණුම්කරණය හැඳින්වීම. එතකොට මේ ගිණුම්කරණය හැඳින්වීමෙන් පටන් ගන්න අපි පළවෙනි ස්ටෙප් එක. දැන් පළවෙනි පඩිය ගිණුම්කරණය හැඳින්වීම. අපි ගිණුම්කරණය හැඳින්වීම කොට දාගත්තා. අපි ගිණුම්කරණය හැඳින්වීම කොට දාගත්තා. අපි යන දෙවෙනි පඩිය. මොකක්ද මේ දෙවෙනි පඩිය? සමහරව දන්නේ නැති දැන් පාඩම් 16 මොනවද කියලා නේද? දෙවෙනි පාඩම තමයි පුතේ
ගිණුම් කරන සමීකරණ. අන්න අපි දෙවෙනි පඩියක් ගත්තා. අපි ඔන්න දැන් ගිණුම් කරන හැඳින්වීම ඉගෙන ගත්තා. ඊට ස්ටෙප් එකක් කරා. ඉගෙන ගත්තා. ඊට පස්සේ ගිණුම් කරන සමීකරණ ටික ඉගෙන ගත්තා. ස්ටෙප් දෙකක් කරා. ඊට පස්සේ අපි යනවා පුතේ විත්ත සටහන. විත්ත සටහන. අපි ඉගෙන ගන්නවා විත්ත සටහන. හරිද? තුන්වෙනි ස්ටෙප් එක අපි ඉගෙන ගන්නවා විත්ත සටහන කියන්නේ. මේ විත්ත සටහන කියලා කියන්නේ කමෙන්ට් දෙන්න වල තියෙනවා පුතේ කියන්නේ අන්න ගනුදෙනුවක්. කියන්නේ දැන් ඔයගොල්ලෝ දැන් හිතන්න කොහොමද පවුල කියලා. විතර ෆැමිලි එකේ පුතේ ඔයාට ඉන්න ඇල්වැදි වාරිසල. නේද? ඇල්වැදි වාරිසල කියන අම්මා තාත්තා අක්කා නී අයියා මල්ලි ඔය කට්ටිය තමයි ඔයාගේ ඇල්වැදි වාරිසල. ඒගොල්ලෝ ඔයාලා ගැන හොයලා බලනවා. ඔයාලා ගන්න තීරණ ගැන ඒගොල්ලෝ සැලකිලිමත් වෙනවා. ඒ වගේ පුතේ මේ ව්‍යාපාරෙත් ඉන්න පුතේ ඇල්වැදි වාරිසල. නේද? ව්‍යාපාරය පිළිබඳ උනන්දුවක් දක්වන පාරිසරික ඉන්නවා. ඔයගොල්ලෝ ගෙදර ඔයගොල්ලෝ අම්මලා තාත්තලා ඔයාගෙන උනන්දුවක් දක්වනවා වගේ ව්‍යාපාරය කෙරෙහි උනන්දුවක් දක්වන ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දක්වන පාරිසරික ඉන්නවා. මේ පාරිසරිකට අපි කියන ඇල්මැති පාරිසරික. අපි මේ ඇල්මැති පාරිසරිකයන්ට අවශ්‍ය කරන තීන්දුව తీරන ගන්න. තීන්දුව తీරන ගන්න අවශ්‍ය කරන තොරතුරු සම්පාදනය කරන එකට තමයි පුතේ මේ ගිණුම් කරන්නේ කියන්නේ. ව්‍යාපාරය පිළිබඳ උනන්දුවක් දක්වන ඇල්මැති පාරිසරිකයන්ට ව්‍යාපාරය පිළිබඳ තීන්දුව తీරන ගන්න අවශ්‍ය කරන තොරතුරු සම්පාදනය කරන එකට තමයි අපි මේ ගිණුම් කරන්නේ කියලා කියන්නේ. ගිණුම් කරන්නේ හැඳින්වීමෙන්ට. ඊට පස්සේ මේ ගිණුම් කරන හැඳින්වලා ඉවරනාට පස්සේ අපි ගිණුම් කරන හැඳින්වීමට අපි තව ටිකක් කතා කරනවා. අපි අද දවස් තුල අපි මේ පාඩම ඉවර කරනවා. එතකොට එතනින් යාට ආවට පස්සේ ගිණුම් කරන සමීකරණ. ඊට පස්සේ මේ ද්විත්ව සටහන. ද්විත්ව සටහන කියලා කියන්නේ පුතේ හැම ගනුදෙනුවකටම මේ ව්‍යාපාරයේ සිද්ධ වෙන හැම ගනුදෙනුවකටම පුතේ සටහන් දෙකක් තියෙනවා. එක සටහනක් හර සටහනක් අපි කියනවා. අනිත් සටහන බැර සටහනක් විදිහට තියෙනවා. මේ ව්‍යාපාරයේ පුතේ කියන්නේ අපි දැන් හඳුනගන්නේ කියන්නේ හැම ගනුදෙනුවක්ම අපිට පුළුවන් කොටස් පහකට බෙදන්න. මේ ගිණුම් කරන යටතේ දැන් සමහරව දන්නවත් නැති මේවා. ඔයගොල්ලෝට කොමර්ස් කරපු ළමයෙක් නම් ඒගොල්ලෝ අනිවාර්යෙන් දන්නවා මම මේ මොනවද කියන්නේ කියලා. එහෙම නොකරපු ළමයිනුත් ඉන්නානේ. අපි ඒක නිසා මුල ඉඳන්ම තමයි මේ වැඩේ කරගෙන යන්නේ. හරිද? මේ ගිණුම් කරන්නේ පුතේ අපිට මේ හැම ගනුදෙනුවක්ම හරිද? අපි මේ හඳුනගන්න හැම ගනුදෙනුවක්ම අපිට පුළුවන් ආකාර පහක් යටතේ හඳුනගන්න. එකක් වත්කමක් විදිහට හඳුනගන්න පුළුවන්. ඒ කියන්නේ හැම ගනුදෙනුවක්ම වත්කම් වෙන්නේ නැහැ. ඒ කියන්නේ වත්කම් තියෙනවා. වත්කම් සම්බන්ධ ගනුදෙනු තියෙනවා. වගකීම් සම්බන්ධ ගනුදෙනු තියෙනවා. වියදම් සම්බන්ධ ගනුදෙනු තියෙනවා. හිමිකම් සම්බන්ධ ගනුදෙනු තියෙනවා. ආදායම් සම්බන්ධ ගනුදෙනු තියෙනවා. මේ හැම එකක්ම පුතේ විත්ත සටහන් න්‍යායයට තමයි අපි ගිණුම් පොත්වල ගිණුම්ගත කරන්නේ. හරිද? එතකොට මේ හැම එකකටම හර සටහනක් වගේම බැර සටහනකුත් තියෙනවා. අපි යන්නේ මේක නිසා කියන්නේ විත්ත සටහන කියලා. හරිද? අපි කතා කරන ඉස්සරහට මොනවද මේ විත්ත සටහන් කියලා අපි හරි පැහැදිලි වෙන්න කතා කරගෙන යනවා. හරිද? එතනින් ගියාට පස්සේ ඊට පස්සේ මූලාශ්‍ර ලේඛන සහ මූලික සටහන් පොත්. මේ විත්ත සටහන් අපි වැඩ කරන ඉවරට අපි යනවා මූලික සටහන් පොත් වලට. මූලික සටහන් පොත් විතරක් නෙවෙයි අපි කියන්නේ එතන ගියා මූලාශ්‍ර ලේඛන උපයෝගී පොත් අනම්මන උතන වැඩි ටික කොහොමද මේ අපි කතා කරන්නේ. හරිද? ඊට පස්සේ ඉතින් ඊළඟට දැන් මොන අපි ආ පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක හතරවෙනි ස්ටෙප් එක ඊට පස්සේ පස්වෙනි ස්ටෙප් එක තමයි ගිණුම් කරන සංකල්ප. අපි කතා කරනවා ගිණුම් කරන සංකල්ප ගැන. ගිණුම් කරනේදී අපි ඉගෙන ගන්නවා පුතේ සංකල්ප ටික. මේ සංකල්ප ටික අපි ඉගෙන ගන්න. ඒකට මේ සංකල්ප ටික එකින් එකට අපි කතා කරනවා මොනවද කියලා. අර ඔයගොල්ලන්ට ලියපු ටියුට් එකේ තියෙනවා මේ ගිණුම් කරන සංකල්ප ටික. ඔය මම පුතේ අපේ පන්තිය මේ මම අපේ පන්තිය ගැන පොඩි අයිඩියාවක් දෙන්නම්කෝ. මෙත් එක්කම අපේ පන්තිය දැන් මේ මාසේ යන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ. පළවෙනි දේ තමයි ඔයගොල්ලන්ට අපිත් එක්ක පළවෙනි මාසේ සම්පූර්ණ වෙන්නේ. මාසේ අපිත් එක්ක සම්බන්ධ තිබුණා සම්පූර්ණයෙන්ම නොමිලේ. හරිද? ඊට පස්සේ අප්‍රේල් මාසේ ඉඳන් ඔයගොල්ලෝ පන්ති ගාස්තුව පුතේ වැඩි ගාණක් ගන්නේ නැහැ 1500. හරිද? 1500 පන්ති ගාස්තුව.
accounting business කියන subject දෙකටම සම්බන්ධ වෙනවා නම් පන්ති ගාස්තුවර රුපියල් 3000. හරිද? ඔයාලා නිකන් ෆිසිකල් ක්ලාස් එකකට ගියොත් එහෙම පන්ති ගාස්තුව එක පන්තියකට රුපියල් 3000ක් ගන්න. අපි ඒව නෑ. අපි 1500යි ගන්නේ. හැබැයි 1500ට ඔයගොල්ලන්ට ලොකු සේවයක් කරනවා. හරිද? ඔයගොල්ලෝ ගොඩ දාන වැඩ පිළිවෙලක් අපි කරනවා. එතකොට දැන් මම මේක මෙතනින් දැන් හදාගන්න මොකද සටහන පොත් වලට ආවම ඊට පස්සේ මම කියුවා තාම මොනවද? අපි ඊට පස්සේ මේව කරනවා කියලා කිව්වා මේ මොනවද? සංකාර. ගිණුම් කරන සංකාර. ගිණුම් කරන සංකාර. හරිද? මොනවද ගිණුම් කරන සංකල්පයක් කතා කරන්නේ. ඊට පස්සේ කොහොමෙද්දී ඔයාලා දන්නවද? ඇයි ළමයෙක් දැන් මේ මම කියවනේ දැන් මේ බය වෙලත් ඒ සමහරවල් කොමර්ස් වල කැම්පස් යන්නේ මම කිව්වා 7000ක් 8000ක් වගේ. දැන් දෙන්න බෑ දැන් සමහර ළමයි දැන් බය වෙලා ඉතින් අම්බල දාත්තලා තම්බෝ බුදුන්ගේ පුතේ මේ කොමර්ස් කරන්න එපා. අර ළමයි 90000කින් උඹට නම් යන්න බෑ කියලා කැම්පස්. නේද? එහෙමත් කියනවනේ. අර එහෙම හිතන්න එපා. ඔයාලා වගේ ළමයි තමයි මේ විශ්වවිද්‍යාලේ ඉන්නේ. ඔයගොල්ලෝ වගේම තමයි. හැබැයි පුතේ විශ්වවිද්‍යාලේ ඉන්න නම් විශ්වවිද්‍යාලයකට සුදුසුකම් සපුරන්න ඕනේ. විශ්වවිද්‍යාල ලාභියෙක් වෙන්න ඕනේ. ඒ විශ්වවිද්‍යාලයට අවශ්‍ය කරන සුදුසුකම් දෙනවනේ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ගාව තියෙන ඔයාලා දැකලා ඉන්නේ. කැම්පස් ළමයෙක් ගාව තියෙනවනේ අමුතු වේල එකක්. නේද? අර සාමාන්‍ය නිකන් ඉන්න ළමයෙක්ට වඩා මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ගාව තියෙනවා. අර දැක්කට පස්සේ නිකන් අර ඒගොල්ලෝ ගාව වෙනම අමුතු ක්වොලිටි එකක් ඔයගොල්ලෝ දැකලා ඉන්නේ නේද? අන්නේ ක්වොලිටි එක ඔයගොල්ලෝ හදාගන්න. දැන් වාහනයක් පදින මිනිස්සෙක් කියන්නකො. හොඳ උසස් ජොබ් එකක් කරන ධම්මික පෙරේරා. ඔය ඉන්න බිල් ගේට්ස් ඔය ඉන්නේ මේ ඒගොල්ලෝගේ අර ඔයගොල්ලෝ දැකලා තියෙන සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ඒගොල්ලෝගේ අර අමුතු නිකන් දැක්කට පස්සේ නිකන් පොඩි වෙනසක් තේරෙනවා නේද? අන්නේ වෙනස පුතේ අපි හදාගන්න ඕනේ. ඒ වෙනස අපි කියන්නේ අපේ ඔළුවට අපි දාගන්න ඕනේ. අපි කියන්නේ කැම්පස් ශිෂ්‍යයෙක්. මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් කියන එක ඔයා විශ්වවිද්‍යාලේ යන්න කලින්ම ඔළුවට දාගන්න ඕනේ. ඔයා කවදාද විශ්වවිද්‍යාලෙ ගිහින් කොහොමද හැසිරෙන්නේ? අම්මලා තාත්තලාත් එක්ක ගිහිල්ලා පළවෙනි දවසේ ගිහිල්ලා ඊට පස්සේ ග්‍රැජුවේට් වෙද්දි ඔයගොල්ලෝ අම්මලා තාත්තලා ඉස්සරහට මේ කොපිය ඒ ටික ඔක්කොම ඒගොල්ලෝ ඔළුවෙන් දකින්න. මොකද ඔයගොල්ලෝ ඉතින් දැකලා තියෙනවා දැනටම වීඩියෝස් වල. ඔයගොල්ලෝ මොන තරම් YouTube එකේ බලුවත් බලතේ. ඉතින් ඔයාගේ ජීවිතේට සම්බන්ධ වෙන්නේ. අන අනිවාර්යෙන් යන්න පුළුවන්. හරිද? දැන් මම කියන්නේ වැරදිලා හරි. ඔයගොල්ලෝ කොමර්ස් කියන සබ්ජෙක්ට් එක තෝරගෙන වැරදිලා හරි ඔයගොල්ලෝ ෆ්‍රෙෂ් ආයි කැම්පස් යන්න බැරි වුණා කියලා දන්න. හරිද? එහෙම වෙන්නේ නැහැ බුදුන් මේ හරිද? ඔයගොල්ලන්ට යන්න පුළුවන්. මම කියන්නේ වැඩ පිළිවෙලත් එක්ක ගිහිල්ලා ඔයගොල්ලෝ දැන් මේ වාණිජ්‍ය ශාස්ත්‍රය තෝරගත්තයි මම කියන්නේ වාණිජ්‍ය ශාස්ත්‍රය තෝරගත්ත නිසා හදිසිය හරි දැන් විශ්වවිද්‍යාලය යන්න දැන් අර 90000 ක්ලියර් එක්සෑම් එකකින් 7000 කියවනේ යන්නේ. ඒකවල අර අනිත් කට්ටිය මොකද වෙන්නේ? බය වෙන්න එපා පුතේ. හරිද? මේ accounting business econ කියන සබ්ජෙක්ට් තුන පළවෙනි එක තමයි ඔයගොල්ලන්ට මුළු ජීවිතේටම වැදගත්. ඔයගොල්ලෝ මැත්ස් කරන ළමයි කියලාත් වැඩක් නැහැ. එයා බයෝ කරත් වැඩක් නැහැ. එයා ආර්ට් කරත් වැඩක් නැහැ. එයාට මේ කොමර්ස් කියන දැනුම නැත්තම් පුතේ. එයාගේ මුදල් වසුන්නේ. එයාගේ ඔයාගේ අතේ තියෙන මුදල් ටික ඔයාට හරියට කළමනාකරණය කරන්න දෙන්නේ. ඔයාට ඉස්සරහට දුක ගන්නක් යන්නේ. ඔයාලා තමන්ගේම කියන ව්‍යාපාරයක් පටන් ගන්න නේද? ඔයාට ඒ තමන්ගේම කියන ව්‍යාපාරයේ තියෙන ඔයාගේ ගාලා තියෙන අතේ තියෙන සීමිත මුදල් ටික හරියට කළමනාකරණය කරලා අපි කතා කරන ඉකොන් වල ඉගතම. ඉගතම කියලා කියන්නේ මොකද? ඔයගොල්ලෝ දැන් ඉකොන් වලට ක්ලාස් ගිහිල්ලා නම් ඔයගොල්ලෝ දන්නේ ඉගතම කියලා කියන්නේ මොකද්ද? අර අසීමිත මිනිස් වමනාවන්ට සාපේක්ෂව සමාජ තත්ත්වයේ සම්පත් ප්‍රමාණවත් වීමනේ මේ ඉගතම කියලා කියන්නේ. මේ ඉගතමත් එක ගොඩනගෙන අවස්තික පිළිවෙල. අවස්තික පිළිවෙල කියලා කියන්නේ මොකද්ද? මේ විකල්ප ප්‍රයෝජන සහිත ඉංග සම්පත් යොදාගන්නේ තෝරාගත්තු විකල්ප වෙනුවෙන් කැපකිරීමට සිදුවන ඊළඟ වඩා වැදගත් විකල්පේ වටිනවා. ඔයගොල්ලෝ මේ කොමර්ස් කියන සබ්ජෙක්ට් එකත් එක්ක මොකද ඔයගොල්ලෝ දන්නවා. ඔයගොල්ලෝ මේක තෝරගත්තොත්. දැන් මේක ඔයගොල්ලෝ දන්නේ අවුරුදු දෙකමාරක් මේ A level වලට කැප කරද්දී ඔයගොල්ලන්ට නැති වෙන බෙනිෆිට්ස් මොනවද කියලා ඔයගොල්ලෝ දන්නවා. ඔයගොල්ලෝ ජොබ් එකක් කරන්නේ නැහැ නේද? ඔයගොල්ලෝ වෙන මොකක් හරි බාහිර උපාධියක් හදාගන්නේ නැහැ. අර ඒ හම්බ කරගෙන තියෙන සම්පතියද කියලා යනවා. ඔයගොල්ලෝ වයස කාලය මේ ඔක්කොම දේවල් කැප කරගෙන තමයි ඔයගොල්ලෝ මේ උසස් පෙළ කරන්නේ. නේද? එතකොට මේකෙන් ඔයගොල්ලෝ ගන්න ප්‍රතිඵල ටික ඔයගොල්ලෝ ප්‍රතිලාභ ටික දැනගෙන ඉන්නවා. ඔය මේ අවුරුදු දෙකමාරේ කැප කරලා ඔයාලට ගන්න පුළුවන් මේ ප්‍රයිවට් සෙක්ටර් එකේ. දැන් මේ උදේ දැන් ව්‍යාපාර ලෝකයක් නෙවෙයි. ව්‍යාපාර ලෝකයේ තුල ගොඩක්ම දැන් තියෙන්නේ ප්‍රයිවට් සෙක්ටර් එකක් නෙවෙයි නේද? පෞද්ගලික ව්‍යාපාර ලෝකයක් තමයි තියෙන්නේ. ඒකට මේක ඇතුලේ
ඔයාට තියෙන ඉතුරුම 100%. තව කොමර්ස් කරලා ගියා කියලා කියන්නේ ඔයාට ඕනම කම්පැනි එකකට යන්න පුළුවන්. ඕන කම්පැනි එකකින් ආව ගන්නවා. එහෙම නොගන්න නම් ඔයාගේ ඉන්න තියෙන්න ඕනේ ඇටිටියුඩ්ස් වල වල නැත්තම් මොනවා හරි ඒ වගේ ප්‍රශ්නයක් කරෙන්න ඔයාගේ මේ තියෙන දැනුමත් එක්ක කොමර්ස් කියන දැනුමත් එක්ක පුතේ ඔයාට අනිවාර්යෙන් ඕනම කම්පැනි එකක් දුර ඇරෙනවා අනිවාර්යෙන්. හරිද? අනිත් එක තමයි ඔයාට මේ කොමර්ස් කරන ළමයට ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් හදාගන්න ලේසියි. හරිද? ඔයාලා දන්නවා ඇති අර ACC තියෙනවා ඊට පස්සේ චාර්ටර්ඩ් සීමා ඩබල් AT වගේ දේවල් ඕගොල්ලන්ට අර ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඕගොල්ලෝ මේ විශ්වවිද්‍යාලය යන ගමන් ඕගොල්ලන්ට මේ අර ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් හදාගන්න ඉතාලම ලේසිම මාර්ගයක් තමයි මේ කොමර්ස් වාණිජ්‍ය ශාස්ත්‍රයෙන් ඕගොල්ලෝ සස් පෙළ හදාගන්නේ. හරිද? වාණිජ්‍ය ශාස්ත්‍රයෙන් සස් පෙළ හදාගත්තොත් එහෙම ඔයාලා හරියට කරොත් එහෙම ඕගොල්ලන්ට යන්න තැන ඕගොල්ලන්ට තීරණය කරගන්න බැහැ. අතන මේකේ ලිමිට් එකක් නැහැ උදේ. මේ කොමර්ස් කරන ළමයෙක්ගේ ආදායම කාටවත් තීරණය කරන්න බැහැ. ඉංජිනේර කෙනෙක්ගේ ආදායම තීරණය වෙනවා. එයාගේ ආදායම සම්පූර්ණ ප්‍රමාණික අපිට 25යි එන්න තීරණය වෙනවා. හැබැයි මේ කොමර්ස් කියන සබ්ජෙක්ට් එක කරලා වාණිජ්‍ය ශාස්ත්‍රයට ඔයා පිළිතුරුනාට පස්සේ ඔයාගේ ඉන්කම් එක ඔයාට තීරණය කරන්න පුළුවන් ඔයාට කැමති විදියට. ඔයාට ව්‍යවසායයක් වෙන්න. ව්‍යවසායයක් වුණත් එහෙනම් ඔයාට ලොකු අර කියන ව්‍යාපාර ගණනාවක අයිතිකාරයෙක් වෙන්න. ඔයාට එක දේවල් හොයාගන්න පුළුවන්. මේ අනිදේට අවශ්‍ය වෙන දැනුම ඔයාට වාණිජ්‍ය ශාස්ත්‍රය හරහා ගිහිල්ලා විශ්වවිද්‍යාලයට ගිහින් ලබා ගන්න ඕනේ. විශ්වවිද්‍යාලයට ගියාම ඔයාලට ඩිපාර්ට්මන්ට් පහක් හයක් වගේ සෙට් වෙනවා. සමහර කම්පියුටර් වල ඩිපාර්ට්මන්ට් පහයි, සමහර වෙලාව 6යි. ඒ වුණාට ඇකවුන්ටන්සි ඩිපාර්ට්මන්ට්. ඔයාලට ඇකවුන්ටන්ට් කෙනෙක් මාකටිංగ్ ඩිපාර්ට්මන්ට් එකේ ආගඩිය කෙනෙක් අලෙවි කල්පනාකරුවෙක් වෙන්න ඕනේ. ඊට පස්සේ තව තියෙනවා ෆයිනෑන්ෂල් ඩිපාර්ට්මන්ට් එක. ඒකට ඔයගොල්ලන්ට ෆයිනෑන්ෂල් ඩිපාර්ට්මන්ට් එකට යන්න ඕනේ. ඊට පස්සේ තව තියෙනවා ඔන්ටර්ප්‍රිනර් තියෙනවා. ව්‍යවසායගත. ව්‍යවසායගතයට යන්න ඕනේ. BM තියෙනවා. බිස්නස් මැනේජ්මන්ට්. ඔයගොල්ලන්ට ව්‍යාපාරයක් සම්පූර්ණ සමස්ත ව්‍යාපාරයක්ම පාලනය කරන විදිය ගැන ඉතින් ඉගෙන ගන්න ඕනේ. ඒ වගේ අර ලොකු පාරවල් තෝගේ කොගොල්ලෝ කියන්නේ ලොකු කටක් කරගන්න හදන්නේ. එතන. ඔයගොල්ලෝ හරියට මේ වැඩේ කොට දාගත්තා. ඔයගොල්ලෝ මේ කොමර්ස් කරලා කවදාවත් ඇකිලෙන්නේ නැහැ. දැනකට ඉර වෙන්නේ නැහැ. ඔයාලට ලොකු පාරක් කරගෙන. හැබැයි මේක හරියට කරේ. අද වටන් ගන්න වැඩේ මේක මේ විදිහටම කැපකිරීමෙන් කරන්නේ. මොකද ඔයාලට අපිත් එක්ක අවුරුදු දෙකමාරක් අතර වැඩ කරන්න ඕනේ නෑ. සමහර කවුරුද සම්බන්ධ දෙකම අවුරුදු දෙකමාරයි. අපේ දිනා වැඩ පිළිවෙල අවුරුදු එකෙන් වැඩේ කොට දාගන්න පුළුවන් වැඩ පිළිවෙල ඉස්සරහට ඉන්න කතා කරනවා. ඒක මේ තියරි ක්ලාස් එකට අදාළ වැඩ පිළිවෙල නෙමෙයි. මීටර වල ක්ලාස් එකේ ඉන්න මීටර වලට කරන වෙනම වැඩ පිළිවෙල. ඒකට ඉන්න පුළුවන් අවුරුද්දක් ඇතුළත accounting business කියන සබ්ජෙක්ට් එකම කරලා ඕනනම් 2026 අවුරුද්දේම සස් පෙළ හදාගන්න පුළුවන්. හැබැයි ඒගොල්ලොත් මේ සිස්ටම් එකට යන්න ඕනේ. මම තාම කතා කරනවා මොන පස්සේ ඉන්නේ. දිනුම් කරන සංකල්ප. ඊට පස්සේ දිනුම් කරන සංකල්ප වලින් ආවට පස්සේ අපි යනවා උදේ අනිපුද්ගල ව්‍යාපාර. අනිපුද්ගල ව්‍යාපාර. නැත්නම් අපි කියන මේවට කේවල සාමි ව්‍යාපාර. මේ කේවල සාමි ව්‍යාපාර දිනුම් දබන විදිහ ගැන අපි ඉගෙන ගන්නවා. ඊළඟට 6 වෙනි එක තමයි කේවල සාමි ව්‍යාපාර වල දිනුම් දබන විදිහ ගැන අපි ඉගෙන ගන්නවා. හරි. එතනින් මේ මං ගන්නවා පොඩි දෙයක් නේ. මේ නන්නක් දානවා මෙහෙම ළඟ දිගේ ගිහලා ඕම රවුමක් දිනවා පුලි මොන දෙකාර පස්සේ ඕම අයිමත් දෙකට යනවා. ඊට පස්සේ 6 වෙනි එකෙන් පස්සේ මොකක්ද තියෙන්නේ? නිෂ්පාදන ව්‍යාපාර. එන්න අත් වෙන්නේ. නිෂ්පාදන ව්‍යාපාර. අපි ඉගෙන ගන්න නිෂ්පාදන ව්‍යාපාර. ව්‍යාපාරයෙන් කියන්නේ නිෂ්පාදනය කියන පිළිවෙල කරන්න අපි ඉගෙන ගන්නවා මෙන්න මෙතන. හරිද? නිෂ්පාදනයක් කරන්නේ මොකක් හරි භාණ්ඩයක් නිෂ්පාදනය කරන ව්‍යාපාරයක අපි නිෂ්පාදන ගිණුමක් කියලා එකක් අපි හදනවා. අපි යන්නේ ඒක පිළිවෙල කරන විදිය අපි ඉගෙන ගන්නවා 7 වෙනි පාඩමේ තියෙනවා. මේ 7 වෙනි පාඩමේ. ඊට පස්සේ උතනින් නවතින්නේ නැහැ. ඊට පස්සේ 8 වෙනි පාඩමෙන් අපි ඉගෙන ගන්නවා මොකද? ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. හරිද? ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. මම ලියනවා පේනවත් දන්නේ නැහැ. මේ මම පොඩියට මගේ චුට්ටුලිය පොඩි මන් ලියන්නේ. ඔයගොල්ලෝ මාත් එක්කම ලියාගන්න මේ 7 වෙනි පාඩම තමයි. සෝරි 8 වෙනි පාඩම තමයි ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. ඊට පස්සේ
ලාභරණු කරනවත් ව්‍යාපාරිකයෝ කියන්නේ මොනවද? අසම්පූර්ණ ලාභ. ඉතින් මේ සමහර ව්‍යාපාරවල වාර්තා සියල්ල කියන්නේ සම්පූර්ණ නැහැ. සමහර ව්‍යාපාර තියෙනවා මේ කේවල සමී ව්‍යාපාර වුණා සමහර ඒවායි කල්පනාකරුවෝ ඒ බලන කට්ටිය මේ හරියට වැඩේ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒතකොට ඒ කට්ටිය මේ වාර්තා සම්පූර්ණ විදිහට තියන්න පුළුවන්. ඒකපොතේ අපි මේ අසම්පූර්ණ වාර්තා අයිම නිවැරදි කරන්නේ. පිළියෙල කරන්නේ. අපි ඒක ඉගෙන ගන්නවා 9 වෙනි පාඩේ. මේ ලේසි නෑ ආරේ accounting කියන එක. ඔයාලා මේ accounting කරාට පස්සේ ඔයාලට ඔය අර freelancing මොනම අර බද්දල තියෙන ඔය Fiverr Upwork වගේ ඔය එක තියෙන ඒ වගේ උනා පොඩි පොඩි ජොබ් කරලා කීයක් හරි හොයාගන්න පුළුවන් හරිද? ඔය මේ accounting කරන එක කරන ළමයිට විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ මොකද සල්ලි හම්බ කරන්න එක එක විදිහට කියනවා. ඒකට ඒගොල්ලෝ අර ගෙවල් වලින් සල්ලි ඉල්ලන්නේ නැහැ. ඒගොල්ලන්ට මේ කොමර්ස් කරලා ආපු ළමයිට part time job තියන ඕනද තමයි. ඒක ජොබ් එක. ඒ ලෙවල් කරලා ගොඩ ගියා කියන්නේ මොකද? එතනින් යාට සල්ලි හම්බ කරන්න විදිහ ඕනේ තරම් තියෙනවා. හරිද? මේක හරියට ගොඩ දාගන්න. මේ අවුරුදු දෙකමාර මේකට දෙන්න පුළුවන් උපරිම දෙන්න. මොකද ඕගොල්ලෝ මේ කැපකිරීමක් දැනටවත් කරන්නේ. ඕගොල්ලෝ මේ වෙන ජොබ් එකක් හොයාගන්න තිබ්බා, ජොබ් එකක් කරලා සල්ලි ගන්න තිබ්බා. ඒ ඔක්කොම කැප කරලා ඉවර වෙලා මොකක් හරි වෙන ප්‍රයිවට් ඩිග්‍රී එකක් කරන්න තිබ්බා. ඔය වගේ නැත්නම් රට යන්න තිබ්බා. මේ හැමදේම දාලා ඉවරලා ඕගොල්ලෝ මේ අවුරුදු දෙකමාර උසස් පෙළ කරනවා නම් මේ අවුරුදු දෙකමාර පුතේ මේකට දෙන්නේ. මේක දීලා බලන්න. වගේ ජීවිතේ මේක ටර්නින් පොයින්ට් එකක්. මේක වෙනස් කරනවා කොහොමද වගේ. මේක අර ඔයාලට දැන් අර කියන්නේ ගෙදර ඉඳන් මේ වැඩින් ඒ ක්ලාස් වෙන ගානේ මේ ඔන්ලයින් ක්ලාස් එකදී උන්නේ නැහැ. අපි ඉතින් පන්තියට ගිහිල්ලා විතරගෙන ගිහිල්ලා දාඩිය පෙරාගෙන ගිහිල්ලා වාඩි වෙලා පන්තියේ කියන ටිකත් අහගෙන ආයිමත් ගෙදරට එද්දී දවස් ඉවරයි. ආයෙ වැඩ කරන්න වෙලාවක් නැහැ. දැන් ඔයගොල්ලෝ එහෙම නැහැ නේද? ඕන තරම් අර පහසු තැනක ඉඳලා. ආයෙ කාමරේ වෙන්න පුළුවන්, ගෙදර සාඩ වෙන්න පුළුවන්. ඔයාලට කැමති තැනක ඉඳගෙන ඔයාලට මේ වැඩේ වීඩියෝ එකක් බලලා වැඩේ කරගන්න පුළුවන්. හරිද? ආයෙමත් කිසිම කරදරයක් නැහැ. ඊට පස්සේ ඊළඟට ඔයාලට වෙලාව ඉතුරු වෙනවා. මේ ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වුණාට පස්සේ ඔයාලට ආයෙ කාලේ ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්. ඔයාලට අර පාරේ යන මගදොටේදී මේ රස්තියාදුවට වැය වෙන කාලේ සම්පූර්ණයෙන් ඔයාලට පාඩම් කරන්න ඉතුරු කරගන්න පුළුවන්. මේ ඔන්ලයින් ක්ලාස් එකත් එක්ක. ඊළඟට ඔයාලට තියෙන වැදගත්ම ඔපචුනිටි එක තමයි මේකේ. ඔයාලට පුළුවන් මේකේ රෙකෝඩින් එක ගන්න. හරිද? ඔයාලට මේ හැම ක්ලාස් එකකම රෙකෝඩින් එක හම්බ වෙනවා. එතකොට මම කියලා දෙන ඒවා වැරදිලා හරි අමතක වුණොත් ඔයාලට පුළුවන් අයිමත් රෙකෝඩින් එක බලන්න ඉගෙන ගන්න. දැන් අපි normal මේ ක්ලාස් ෆිසිකල් ක්ලාස් එකට ගියාට පස්සේ අපිටම රෙකෝඩින් එකක් බලන්න ඕන වෙන්නේ නැහැ. බැලුවා එතනින් ඉවරයි අහගත්තා ලැබුණා නම් අහගියා යාළුවෙක් පොඩ තට්ටුනොත් එහෙම ඉතින් පොඩ්ඩක් අවධානයට දෙන්න බඩුව තමයි එතනින් යාට පාඩම දෙරෙන්නේ. හැබැයි දැන් ඔයගොල්ලන්ට එහෙම නැහැ. රෙකෝඩින් එක බලලා වැඩේ කොට දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට දෙනවා මේකේ අපේ Zoom එකේ private chat box එකක් තියෙනවා. ඔයාලට මාත් එක්ක private chat කරන්න පුළුවන්. නේද? ඔයාලට ක්ලාස් එකේදී ෆිසිකල් ක්ලාස් එකේදී මට එහෙම චිට් එකක් නෙවන්නේ. හැබැයි මේකදීම නෙමෙයි. ඔයාලට පුළුවන් මට private chat box එකට message එකක් දාන්න සර් මට මේක තේරුන්නේ නැහැ. මේ මෙතන පොඩි ගැටලුවක් තියෙනවා කියලා දාන්න පුළුවන්. එතකොට මම ඒක බලලා ඉවරලා ඔයාලට තේරිච්ච දේ මම වාගේ එක නිරාකරණය කරගන්න උදව් කරනවා. නේද? ඒතකොට ඔයාලට මාත් එක්ක තනියම channel තේරෙන්නේ නැති වෙච්ච ගමන් ටක් ගාලා මාත් එක්ක chat කරන්න පුළුවන්. මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි අර normal physical class එකේදී ඔයාලට ඒ අවස්ථාව හම්බෙන්නේ නැහැ. මේ online class එකේදී ඔයාලට ඒක හම්බ වෙනවා. ඊට පස්සේ තව එක opportunity එකක් තියෙනවා. ඔයාලට ඉඩ වෙන්න පුළුවන්. ඔයාලා නැත්තම් කොහේ හරි trip එකක් යන්න පුළුවන්. නැද්දා ගෙදර යන්න පුළුවන්. මේ කොහේ ගියත් ඔයාලා ගාව ෆෝන් එක තියෙනවා. ඔයාලට class එකට 8ට අපි ඉතින් class එක 9:00ටනේ. 9:00ට ඔයාලට class එකට join වෙන්න පුළුවන්. නේද? ඔය කොහේ ගියත් ඔය මේ ක්ලාස් එකට ෆිසිකල් දුවගෙන ඉන්න ඕනේ නැහැ. ඔය කොහේ ට්‍රිප් එකක් ගියත් ඔයාලට චෙට් එකේ ඉවල් ටිකක් කරලා තමයි කාමරේට එනවා. ඔය ක්ලාස් එක පැය දෙක සම්බන්ධ වෙලා මේවා ටික කරගන්න පුළුවන්. ඒ නිසා පුතේ මේකෙන් ඔයාලට මේ හම්බෙන බෙනිෆිට්ස් ගොඩක් වැඩි. ඔය මේක ගන්න. ඔයාලට මේක කියන්නේ මේ මම හිතන්නේ ලංකාවේ කොහෙවත් ඉතින් 1500කට උගන්වන ගුරුවරයෙක් ඉන්නවා කියලා. මම තාම අර ලොකුවට ප්‍රසිද්ධ නැහැ. ඒ නිසා මගේ තාරම්භයෙන් මම තාම අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක්. ඒතකොට මම ඒ නිසා අර අඩුවට කරන ඒ කියන්නේ පරිම ප්‍රතිඵල උගට ගන්න. හරිද? ඒතකොට ලාභරමුණු කරන උගත් ව්‍යාපාරය. අපි 8 වෙනි පාඩම විදිහට කතා කරනවා. ඊළඟට 9 වෙනි පාඩම තමයි හවුල් ව්‍යාපාරය. හවුල් ව්‍යාපාරය.
sorry 9 වෙනි පාඩම තමයි අසම්පූර්ණ වර්ග. මේ අසම්පූර්ණ වාර්තා ගන්න කියලා 10 වෙනි පාඩම තමයි අවුල් වෙනවා. ඔන්න ඔය ටික තමයි තියෙන්නේ 12 වසරේට. හරිද? 12 වසරේට ඔයා ඉගෙන ගන්න පාඩම් ටික තමයි මොකක්ද? හරිද? ඊට පස්සේ එතනින් එහාට 13 වසරේ. 13 වසරේ පාඩම් ටික තමයි අපි එතනින් එහාට යන්නේ. 13 වසරේ පළවෙනි පාඩම මොකක්ද? ශ්‍රී ලංකා දිනුම් කරන ප්‍රමිත. අපි ශ්‍රී ලංකාව දිනුම් කරන ප්‍රමිත කතා කරනවා. ඊට පස්සේ ඔන්න පුතේ පාඩම තියෙනවා සමාගම. හරිද? 13 වසරේ 12 වෙනි පාඩම. සමාගම. මේ සමාගම ටික මොකද නොතරින් කියනවා මොකද්ද? සමාගම් ටික අපි ගොඩනගා ගත්තා. අනුපාත. ඊළඟ පාඩම කියනවා අනුපාත. අනුපාත ටික ගොඩනගා ගත්තා පස්සේ ඊට පස්සේ මොකද කරන්නේ? අනුපාත ටික ගොඩනගා ගත්තා පස්සේ පුළුවන් පොතේ කළමනාකරන ගිණුම් කරන්නට අදාළ සංකල්ප ටික. හරිද? කළමනාකරන ගිණුම් කරන්න ටික කරලා අවශ්‍ය නැහැ. ඊට පස්සේ පිළිවෙල ඉදිරිය. ඒක 12යි. ඊට පස්සේ මේක 13. ඒක 14. 15 වෙනි පාඩම තියෙනවා පිළිවෙල. මේ පිළිවෙල කරනස් අපිට එනවා මොනවද? ආයෝජන තීරණ. 15. මේක 16. ඔන්න මේ ටික තමයි පාඩම් ටික. හරිද? ආයෝජන තීරණ. අනිත් එක තමයි ඔය පාඩම් ටික විතරක් අපි ඉගෙන ගත්ත කියලා ගන්නවා. ඉතනා කැම්පස් යන්න පුළුවන් කියලා. ඔය පාඩම් 16 ඉගෙන ගත්තත් උදේ විශ්වවිද්‍යාල වරන් ලබා ගන්න ඒක හොඳම තේරියයි. හරිද? පාඩම් 16 ඉගෙන ගත්තට මදි. අපි කියන්නේ ඔය ගාම ප්‍රැක්ටිස් කරන්න. අපි මාස 6කට 7කට කලින් ඉඳි සිලබස් එක කවර් කරනවා. හරිද? මාස 6ක් 7ක් සමහර විට 8ක් වෙන්නත් පුළුවන්. 8කට කලින් වගේ අපේ පන්ති දෙකක් තියෙනවා. normal class එක මොකද කියන්නේ? අපේ අනිත් ක්ලාස් එකේ අවුරුද්දකට කලින් අපි සිලබස් කවර් කරනවා. normal class එකේ මාස 6කට කලින් අනිවාර්යෙන් සිලබස් එක කවර් කරනවා. එතකොට ආයෝජන තීරණ 16 වෙනි පාඩම ඉගෙන ගනිද්දී ඔයගොල්ලෝ නිකම්ම නෙමෙයි මේ පාඩම් 16 ඉවර වෙද්දී ඔයාලට මේ එකින් එකට අපි හැම මාසෙම මේ හැම පාඩමක්ම ප්‍රැක්ටිස් කරනවා. කියන්නේ ඔයාලට මේ මාසෙ දැන් හිතන්න දැන් ඊළඟ මාසෙ කියලා ඊළඟ මාසෙ පටන් ගන්නකොට බ්‍රහස්පතින්ද අපි ක්ලාස් එක කරනවා. අයිමත් ඉරිදාට තියරි ක්ලාස් එක ඉවරලා ඊට පස්සේ ඉරිදා කරන්නේ අපි පේපර් ක්ලාස් එක. පේපර් ක්ලාස් එකකින් අපි මේ ඉගෙනගත්තු තියරි එකට අදාළව සම්පූර්ණ පේපර්ස් මෙච්චර කාලෙ විතුවක් කාලෙට ආව පාස් පේපර්ස් ටික අපි එතනින් සාකච්ඡා කරනවා. ඊට පස්සේ අයිමත් ඊළඟ දවසේ අපි මේක නිකන් ලොකුවට අර නිකන් වලට බරක් කරගන්නේ නැහැ මොකද? පැය දෙකයි. දවසට පැය දෙකයි. කියන්නේ බ්‍රහස්පති දවසට පැය දෙකයි. ඉරිදා දවසට පැය දෙකයි. පැය හතරයි අපි සතියේදී ඉගෙන ගන්න. හරිද? එතකොට අපි අනිත් ළමයින්ට වඩා අපි පැයක් සතියේ වැඩිපුර ඉගෙන ගන්න. හරිද? අනිත් ළමයින් පැය තුනයි ඉගෙන ගන්න. අපි අනිත් ළමයින්ට වඩා පැයක් වැඩිපුර ඉගෙන ගන්න. අර දවස් දෙකකට ඉගෙන ගන්න වැඩි යනකට බරක් කරගන්නේ නැති. එතකොට අපි මාස 6කට කලින් මේ පාඩම් ටික ඉගෙන ගන්න ඉවරලා අපි කරන්න ඕනේ පාස් පේපර්ස් ටික ටයිමින් තියාගන්න. අපි ටයිමින් තියාගෙන පාස් පේපර්ස් කරන්න ඕනේ, මොඩල් පේපර්ස් කරන්න ඕනේ. ඔය වගේ අපේ වෙනම වැඩ පිළිවෙලක් තියෙනවා. ස්පෙෂල් වැඩ පිළිවෙලක් තියෙනවා. මේ වැඩ පිළිවෙලත් එක ගියාට පස්සේ තමයි ඔයාලට මෙතනට එන්න පුළුවන් වෙන්නේ. හරිද? ඕක තමයි අපේ ගමන. ඒකට ඕගොල්ලෝ අනිවාර්යෙන්ම අපේ
channel එක subscribe කරලා තියන්න ඕනේ. මේ follow කරලා තියන්න ඕනේ අපේ මේ WhatsApp channel එක. අපි ඒක හරහා හැම සතියෙම අපි දානවා MCQ. හරිද? MCQ 15 30ක් විතර අපි දානවා හැම සතියෙම සංගට වගේ අපි දානවා. ඉතින්දට අපි ඒ ටික සාකච්ඡා කරනවා. ඉතින් ක්ලාස් එකේදී අපි MCQ ටික සාකච්ඡා කරනවා. අර ෆිසිකල් ක්ලාස් එකේ අපි කතා කරන්නේ ආපු නෝමල් ක්ලාස් එකේ කතා කරනවා past papers ටික අපි විතර සාකච්ඡා කරනවා. හරිද? එහෙම තමයි අපේ වැඩ පිළිවෙල යන්නේ. හරිම පැහැදිලි, හරිම ලේසි වැඩ ටික කරගෙන යන්න තමයි තියෙන්නේ. අපි එහෙනම් ඔන්න අද පටන් ගන්නවා පළවෙනි පාඩම. මොකද්ද? එකම්බින් වල ගිණුම් කරන හැඳින්වීම. දාගන්න මාතෘකාවක් පොතේ ගිණුම් කරන හැඳින්වීම කියලා. මේ ගිණුම් කරන හැඳින්වීම කියලා කියන්නේ මොකක්ද? උදේ මේ ගිණුම් කරන හැඳින්වීම කියලා කියන්නේ අපි ගිණුම් කරන කියන්නේ මොකක්ද කියන්නේ කතා කරන්නේ. මම කලින් කිව්වා ඒක. ව්‍යාපාර ආයතනයක් පිළිබඳව උනන්දුවක් දක්වන, අනුමත දක්වන පාර්ශවයන්ට මම කියවර ගෙදර මිනිස්සු ඉන්නවා කියලා. අමල දාත්තලා ඔයාලට අනුමත දක්වන. ඒ වගේ ව්‍යාපාරයේදී උනන්දුවක් දක්වන පාර්ශවයන් අන්න ව්‍යාපාරයේදී උනන්දුවක් දක්වන පාර්ශවයන් අපි කියන අනුමැති පාර්ශවයන්. මේ අනුමැති පාර්ශවයන්ට ව්‍යාපාර ආයතනය පිළිබඳ තීන්දුව తీරන ගන්න. අවශ්‍ය කරන තොරතුරු සම්පාදනය කරන එක තමයි අපි මේ ගිණුම් කරණය වලින් කරන්නේ. හරිද? ඔයාලා ගන්න ව්‍යාපාර ආයතනය පිළිබඳ උනන්දුවක් දක්වන. අනුමැති පාර්ශවයන්ට වරහන් ඇතුලේ දාගන්න අනුමැති පාර්ශවය කියලා. අනුමැති පාර්ශවයන්ට ව්‍යාපාරය පිළිබඳ තීන්දුව తీරන ගන්න අවශ්‍ය කරන තොරතුරු සම්පාදනය කරන එක අපි කියනවා ගිණුම් කරණය කියලා. අනිත් එක තමයි පුතේ ක්ලාස් එකට සම්බන්ධ වෙද්දී ඔයගොල්ලෝ ගාව තියෙනවනේ පාඩ ප්ලෑන් සෙට් එකක්. මේ වැඩේ අපි ලස්සනට කරගෙන යනවා. මේ පන්තිය කවුන්ටිං පන්තියට වඩා බිස්නස් පන්තියට සම්බන්ධ වෙනවා කියලා අනිවාර්යෙන්ම තියෙනවනේ පාඩ ප්ලෑන් සෙට් එක. පාඩ ප්ලෑන් සෙට් එක සහ පාඩකොළ පොඩි 10 15ක් වගේ තියාගන්න. මොකද ඔයගොල්ලන්ට ෂෝට් නෝට් එකක් ගහගන්න ඒ පාඩකොළ ටික ඕනේ කරනවා. මොකද අපි වැඩක් කරද්දී ඒක අපිට අර ආස හිතන විදිහට අපිට ආදරෙන් කරන්න පුළුවන් වෙන්නේ බෑ නේද? අපි මේ දෙයක් කරද්දී අපිට ඒ දේගෙන අර විකටම කරන් යන්න නම් අපිට ඒකේ මොටිවේෂන් එකක් එන්න නම් අපි කරන දේ අපිට ලස්සනට පිළිවෙලට දෙන්න ඕනේ. කිසිම දෙයක් අර පිළිවෙලක් නැත්නම් අපිට අර වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. වගේ විදේශ ගන්නකො. වගේ වැඩ කරන මේසේ අපිට සිද්ධ වෙනවා. පිළිවෙලක් නැත්නම් පොත් ටික ඉතින් මිනිහේ දිනවනම් අර පොතක් බලන්න දෙන්නේ නැහැනේ. වගේ ඔළුව පිස් වැටෙනවානේ. ඔව් ලෙවල් කරද්දී වලම තේරෙන්නේ නැති අර සබ්ජෙක්ට් 9ක් තියෙද්දි පොත් ටික නිකන් ඔහේ තියෙද්දි අපිට බලන්න හිතෙන්නේ නැහැනේ පොත් ටික. ඒක තමයි සාමාන්‍ය මනස ස්වභාවය. ඒකට අපේ ක්ලාස් එකේ ඉන්න බෑ. වැඩ ටික නීට් එකට කරන්න ඕනේ. එතකොට ඔයාලා තියෙන්න ඕනේ ලස්සනට ලියන්න. මම කියන්නේ හැම දෙයක්ම ලස්සනට ලියන්න. මම ගානට මාස 6ක් ඇතුළත සිලබස් එක කවර් කරන්න පොරොන්දු දුන්නානේ. එහෙනම් මේ මාත් එක මේ වැඩ ටික පිළිවෙලට පැහැදිලිව සරලව කරන් යන්න ඕනේ. කරන වැඩේ ලස්සනට කරන්න ඕනේ. හරිද? පාඩකොළ ටිකක් අරගෙන ෂෝට් නෝට් එකේ මම දෙන හැම පාඩමකට අදාළම ඔය අර පාඩකොළේක මොකක් හරි ලාපාඩ මොකක් හරි පොඩි කොළ දින්නේ අර කලින් ගන්න පුළුවන්. ඒ කොළවල මේ කලර් වේවස් තියෙනවනේ. ඒක ඔයාලා පාඩ බෑනේ ලස්සන ෂෝට් නෝට් එකක් ගන්න. ෂෝට් නෝට් එකක් ගන්න නිකන් ඉන්න බෑ ඒක මට එවන්න ඕනේ. හරිද? මම බලනවා නේ වැඩේ. ඔයගොල්ලෝ ගාම ෂෝට් නෝට් එක ඔය වගේ දීලා. එතකොට අපි මේ හොඳම ෂෝට් නෝට් එක බලලා ඉඳලා මම ඒකටත් මොනවා හරි ඔයගොල්ලන්ට අගය කිරීමක් කරනවා නේද? එතකොට අපි මුලින්ම මොන කතා කරා ව්‍යාපාරයේ ගිණුම් කරන්න කියන්නේ මොකක්ද? ව්‍යාපාර ආයතන පිළිබඳව දක්වන භාෂාවෙන්ද ව්‍යාපාර ආයතන පිළිබඳව තීන්දුව ගන්න අවශ්‍ය කරන තොරතුරු සම්පාදනය කරන එක තමයි අපි ගිණුම් කරන්න කියලා කියන්නේ. ඊට පස්සේ දාගන්න පොතේ ගිණුම් කරන්නේ අරමුණ. අන්න අපි කතා කරා ගිණුම් කරන්න යන කොහොමද කියලා. අංක 1ට අපි කතා කරා ගිණුම් කරණය යනු. දෙවෙනි එක මොකද්ද? ගිණුම් කරන්නේ අරමුණ.
ගිණුම් කරන්නේ අරමුණු අපි කතා කරන්නේ. මොනවද ව්‍යාපාරේ ගිණුම් කරන්නේ තියෙන අරමුණු? ඈ අපි පළවෙනියටම මේ ගිණුම් කරන්නේ අපිට වැදගත් මොකද කියන්නේ අපි ගිණුම් කියන්නේ අපේ මේ ව්‍යාපාරයේ ගිණුම් කියන්නේ අපිට නිවැරදි කළමනාකරන තීරණ ගන්න මේ ගිණුම් කරන්නේ වැදගත්. පළවෙනි එක ලියාගන්න. නිවැරදි කළමනාකරන තීරණ ගන්න. නිවැරදි කළමනාකරන තීරණ ගැනීම සඳහා අපිට ගිණුම් කරන්නේ වැදගත්. නිවැරදි කළමනාකරන තීරණ ගැනීමකට අපිට ගිණුම් කරන්නේ වැදගත් වෙනවා. ඊට පස්සේ ව්‍යාපාර ආයතනයකට සම්පත්තිය දිනවනේ පුතේ. ඉතින් ව්‍යාපාර ආයතනයකට සම්පත්තිය. ව්‍යාපාර ආයතනය අපි අර කතා කරනවා නිකන් වලවල් කොමර්ස් වල කතා කරේ අර භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය වගේ දේවල්. අතන තියෙන තව තියෙන මේ කරන පොදු විසම් මේ වගේ අපි කතා කරනවා බිස්නස් වලදී. මේ එතකොට මේ ව්‍යාපාර ආයතනයකට සම්පත් වල අපිට කාර්යක්ෂමව භාවිතා කරගන්න. ව්‍යාපාර ආයතන සම්පත් කාර්යක්ෂමව යොදා ගන්න. කාර්යක්ෂමව භාවිතා කරගන්න අපිට ගිණුම් කරන තොරතුරු වැදගත් වෙනවා. ඒක ලියන්න. ඊට පස්සේ මේ ව්‍යාපාර ආයතන සම්පත් කාර්යක්ෂමව භාවිතා කරන අපිට ගිණුම් කරන තොරතුරු වැදගත් වෙනවා. තුන්වෙනි එක අපිට පුතේ මේ අපි මේ ගිණුම් කරන්නේ අපි කරන්නේ අපිට නීතිමය අවශ්‍යතා සපුරා ගන්න දෙන්න. මේ සීමා සහිත සමාගම් තියෙනවා. අපි කතා කරන ඉස්සරහට ව්‍යාපාර ආයතන වර්ග ගැන. අනිපුද්ගල ව්‍යාපාර තියෙනවා. පෞල් ව්‍යාපාර තියෙනවා. සීමා සහිත සමාගම් තියෙනවා. ඊට පස්සේ ලාභරණු කරන ව්‍යාපාර තියෙනවා. දෙපාර්තමේන්තු තියෙනවා. සංස්ථා තියෙනවා. පළාත් පාලන ආයතන තියෙනවා. මේ මේවා ගත්තට පස්සේ උදේ මේ සමහර මේ සමාගම් වගේ ගත්තට පස්සේ මේ මේවා නීතිමය අවශ්‍යතාවය තියෙනවා. අපි මේ ගිණුම් කරන කිරීම අනිවාර්යෙන් නෛතික අවශ්‍යතාවය. මේ නීතිමය අවශ්‍යතාවය ඉටු කරගෙන අපි ගිණුම් කරන්නේ සිදු කරනවා. ඒක දාගන්න තුන්වෙනි විදිහට. ඊට පස්සේ හතරවෙනි නියමය. සම්පත් නිසි පරිදි පාලනය කරන්න උදේ අපි මේ ගිණුම් කරන්නේ සිදු කරනවා. ගිණුම් කරන්නේ අපි කරනවා සම්පත් නිසි පරිදි පාලනය කිරීම සඳහා අපි මේ ගිණුම් කරන්නේ කිරීම අත්‍යවශ්‍යයි. ඊළඟට පස්වෙනි එක දාගන්න. සමාජ ක්‍රියාකාරීත්වය පාලනය කිරීම සහ ක්‍රමවත් පවත්වාගෙන යාම. සමාජ ක්‍රියාකාරීත්වය පාලනය කිරීම සහ ක්‍රමවත් පවත්වාගෙන යාම. සමාජ ක්‍රියාකාරීත්වය පාලනය කිරීම සහ ක්‍රමවත් පවත්වාගෙන යාම සඳහා අපිට ගිණුම් කරන්නේ වැදගත් වෙනවා. සමාජ ක්‍රියාකාරීත්වය පාලනය කිරීම සහ ක්‍රමවත් පවත්වාගෙන යාම සඳහා අපිට ගිණුම් කරන්නේ වැදගත් වෙනවා. අන්න දැන් මම කිව්වා ගිණුම් කරන්නේ කියන්නේ මොකක්ද කියලා. ගිණුම් කරන්නේ කියලා අපි කියුවේ ව්‍යාපාර ආයතන පිළිබඳ අයමක් දක්වන පාර්ශවයන්ට ව්‍යාපාර ආයතන පිළිබඳ තීන්දුව తీරන ගන්න අවශ්‍ය කරන තොරතුරු සම්පාදනය කරන තමයි අපි මේ ගිණුම් කරන්නේ කියන එකෙන් කිව්වේ. ඊට පස්සේ මේ ගිණුම් කරන්නේ අරමුණු අපි කතා කරා. ඊට පස්සේ මොනවද පුතේ මේ ව්‍යාපාරයේ ඉන්න ඇල්මැති පාර්ශව? නේ? අපි කතා කරනවා ඊළඟට මොකද්ද මේ ව්‍යාපාරයේ ඉන්න ඇල්මැති පාර්ශව කියලා. ලියාගන්න. මෙහෙම ලියාගන්න. ව්‍යාපාර ආයතනයක ව්‍යාපාර ආයතනය පවත්වාගෙන යාමේදී ව්‍යාපාර ආයතනය පවත්වාගෙන යාමේදී ලස්සනට ලියාගන්න හරිද? මේක ලියාගන්න නිල් පැන්නේ. මම මේ කියන එක ලියාගන්න නිල් පැන්නේ. ව්‍යාපාර ආයතනය පවත්වාගෙන යාමේදී එහි ක්‍රියාකාරකම් පිළිබඳව ව්‍යාපාර ආයතනය පවත්වාගෙන යාමේදී එහි ක්‍රියාකාරකම් පිළිබඳව ව්‍යාපාර ආයතනයක් පවත්වාගෙන යාමේදී එහි ක්‍රියාකාරකම් පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශවයන් ව්‍යාපාර ආයතනයක් පවත්වාගෙන යාමේදී එහි ක්‍රියාකාරකම් පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශවයන් අනුගමනය ලියාගන්න. ඇල්මැති පාර්ශවය. අනුගමනය ලියාගන්න ඇල්මැති පාර්ශවය. ඇල්මැති පාර්ශවය. ව්‍යාපාර ආයතනය පවත්වාගෙන යාමේදී ව්යාපාර ආයතනය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන් අපි කියනවා කවුද? අනුගමනය ලියාගන්නවා ඇල්මැති පාර්ශවය. නැත්නම් අනුගමනය ලියාගත්තොත් තමයි. හරිද? ඊට පස්සේ මේ ඇල්මැති පාර්ශවයන් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඇල්මැති පාර්ශවයන් අපි කොටස් දෙකකට බෙදමු. නේද යාළුවා? ඇල්මැති පාර්ශවයේ අපිට එය පහත පරිදි වර්ග කරලා තියෙනවා. එය පහත පරිදි වර්ග කරලා තියෙනවා. ඇල්මැති පාර්ශවයේ අපිට පහත පරිදි වර්ග කරලා තියෙනවා. පළවෙනි එක
අභ්‍යන්තර පාර්ශවය සහ බාහිර පාර්ශවය. අපිට මේ ඇල්මැති පාර්ශව කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අභ්‍යන්තර පාර්ශවය ඉන්නවා බාහිර පාර්ශවය ඉන්නවා. ඇල්මැති පාර්ශව කොටස් දෙකකට බෙදන්න. අභ්‍යන්තර පාර්ශවය ඉන්නවා බාහිර පාර්ශවය ඉන්නවා. මේ පැත්තෙන් ලියා ගන්න පුතේ. ව්‍යාපාර ආයතනය කෙරෙහි ව්‍යාපාර ආයතනයේ සතු සම්පත්. ව්‍යාපාර ආයතනයේ සතු සම්පත්. ව්‍යාපාර ආයතනයේ සතු සම්පත් පාලනය කිරීම පිළිබඳ තීරණ ගනු ලබන පාර්ශවය අභ්‍යන්තර පාර්ශවය වේ. ව්‍යාපාර ආයතනයේ සතු සම්පත් පාලනය කිරීම පිළිබඳ තීරණ ගනු ලබන පාර්ශවය අභ්‍යන්තර පාර්ශවය වේ. ව්‍යාපාර ආයතනයේ සතු සම්පත් පාලනය කිරීම පිළිබඳ තීරණ ගනු ලබන පාර්ශවය අභ්‍යන්තර පාර්ශවය වේ. දාගන්න උදාහරණ විදිහට ව්‍යාපාර ආයතනයේ සතු සම්පත් පාලනය කිරීම පිළිබඳ තීරණ ගනු ලබන පාර්ශවය අභ්‍යන්තර පාර්ශවය වේ. උදාහරණ දාගන්න කඩු පැන්නේ අධ්‍යක්ෂකවරු කළමනාකරුවෝ පරිපාලන නිලධාරීන්. අධ්‍යක්ෂකවරු කළමනාකරුවෝ පරිපාලන නිලධාරීන්. උදාහරණ විදිහට දාගන්න. ඊට පස්සේ බාහිර පාර්ශවය. මොකක්ද මේ බාහිර පාර්ශවය කියන්නේ? ව්‍යාපාර ආයතනය පිළිබඳ ඇල්මක් දක්වන නමුත් සම්පත් භාවිතා කිරීම පිළිබඳ තීරණ ගැනීමට දායක නොවන පාර්ශවය බාහිර පාර්ශවය. ව්‍යාපාර ආයතනය පිළිබඳ ඇල්මක් දක්වන එහෙත් සම්පත් භාවිතා කිරීම පිළිබඳ තීරණ ගැනීම සඳහා දායක නොවන පාර්ශවය බාහිර පාර්ශවය වේ. උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් කවුද? හිමිකරුවෝ ඉන්නවා. දැන් අයිතිකරුවෝ කියන්නේ පුතේ අපි ගිණුම් කරන්නේදී දැන් බිස්නස් ස්ටඩීස් වලදී අපි ඇල්මැති පාර්ශවය ගත්තට පස්සේ අපි දැන් බිස්නස් ස්ටඩීස් වල ව්‍යාපාර අධ්‍යයනය කියන සබ්ජෙක්ට් එකෙත් අපි මේ ඇල්මැති පාර්ශවය ගැන කතා කරනවා. එතකොට මේ ඇල්මැති පාර්ශවය ගත්තට පස්සේ පුතේ මේ අපි අභ්‍යන්තර පරිසරයට ගන්න අභ්‍යන්තර පාර්ශවයෙන් වෙන්නේ අයිතිකරුවෝත් ගන්න අභ්‍යන්තර පාර්ශවයට. නමුත් පුතේ අපි ගිණුම් කරන්නේ අපි accounting කරද්දී අපි පළවෙනි එක තමයි අපි ඉගෙන ගන්නවා සංකල්ප වල ඒකක සංකල්පය. හරිද? මේ ඒකක සංකල්පයෙන් අපි ඉගෙන ගන්නවා පුතේ ව්‍යාපාර ආයතනය කියන්නේ අයිතිකාරයාගෙන් මිදිච්ච වෙනම ආයතනයක් වෙනම ඒකකයක් විදිහට. වෙනම පුද්ගලයෙක් විදිහට තමයි අපි ව්‍යාපාර ආයතනය හඳුනගන්නේ. හරිද? එහෙම හඳුනගෙන තමයි අපි ගිණුම් කරන්නේ ගිණුම්ගත කරන්නේ. එතකොට මේ අයිතිකරුවෝ කියන්නේ ව්‍යාපාර ආයතනය පිළිබඳ තීන්දුව తీරන ගන්න පාර්ශවයක් නෙමෙයි. නේ ව්‍යාපාරයට ප්‍රාර්ථනය ආයෝජනය කරලා ප්‍රාර්ථනය සම්පාදනය කරපු පාර්ශවය තමයි අයිතිකරුවෝ කියන්නේ. ඒගොල්ලෝ ව්‍යාපාරයේ අයිතිකරුවෝ විතරයි. ඒගොල්ලෝ ව්‍යාපාරයෙන් තීන්දුව తీරන ගන්නේ නැහැ accounting වල. accounts වල. තීන්දුව తీරන ගන්නේ කළමනාකරුවෝ. සේවකයෝ සහ පරිපාලන නිලධාරීන් තමයි ව්‍යාපාර ආයතනය පිළිබඳ තීන්දුව తీරන ගන්නේ. බාහිර පාර්ශවයෙන් ව්‍යාපාර ආයතනය පිළිබඳ උනන්දුවක් දක්වන නමුත් සම්පත් භාවිතා කිරීම පිළිබඳ තීන්දුව తీරන ගන්න දායක නොවන පාර්ශවයක් කියනවා බාහිර පාර්ශවය කියලා. එතකොට මේ බාහිර පාර්ශවය අපිට කටයුතු කරන්න පුළුවන් හිමිකරුවෝ. අයිතිකරුවෝ කියන්නේ. sorry මම අර පැත්තෙන් සේවකියොත් අපිට සේවකියොත් ව්‍යාපාර සම්පත් භාවිතා කිරීම පිළිබඳ තීරණ ගන්න නැහැ. අපි අතනින් දාන්න අධ්‍යක්ෂකවරු කළමනාකරුවෝ පරිපාලන නිලධාරීන්. අභ්‍යන්තර පාර්ශවයේ ඉන්නේ අයිතිකරුවෝ ගිණුම් කරන අයිතිකරුවෝ අධ්‍යක්ෂකවරු පරිපාලන නිලධාරීන් සහ කළමනාකරුවෝ. බාහිර පාර්ශවයට දාගන්න අයිතිකරුවෝ සේවකයෝ ඒකට දාගන්න බාහිර පාර්ශවයට. ඊට පස්සේ වෙන්නේ ගනුදෙනුකරුවෝ සැපයුම්කරුවෝ තරඟකරුවෝ ආයෝජකයෝ විභවායෝජකයෝ රජය ඔය ඕන පාර්ශවයක් ගන්න පුළුවන් අපිට බාහිර පාර්ශවයේ විදිහට. අර අයිතිකරුවන් සහ සේවකයන් කියන පාර්ශව දෙක අපි හඳුනගන්නේ ගිණුම් කරන්නට අනුව බාහිර පාර්ශවයක් විදිහට. අයිති පාර්ශවයන්ගේ බාහිර පාර්ශවයක් විදිහට අපි ගිණුම් කරන්නේදී අපි අයිතිකාරයෝ සහ සේවකයෝ අපි හඳුනගන්නේ. ඒගොල්ලෝ ව්‍යාපාරයේ පිළිබඳ තීන්දුව ගන්න ව්‍යාපාරයේ සම්පත් භාවිතා කිරීම පිළිබඳ
තීන්දුව ගන්න අපිට දායක වෙන්නේ නැහැ ඒගොල්ලෝ. දායක වෙන්නේ කවුද? අධ්‍යක්ෂකවරු ඉන්නවා, පරිපාලන නිලධාරීන් ඉන්නවා, ඊට අමතරව කළමනාකරුවෝ ඉන්නවා. හරිද? ඔය කට්ටිය තමයි අපිට දායක වෙන්නේ. ඊට පස්සේ එතනින් එක chapter close. හරිද? ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා පුතේ ගිණුම් කරන ප්‍රභේද. දාගන්න මාතෘකාව. අසරණ දාගන්න මේ පාඩපෑනක් තියෙනවා නම් එහෙමයි. දාගෙන ඉන්න ලස්සන ඉදි දෙයක් දාගන්න යන්නේ. ගිණුම් කරන ප්‍රභේද. ගිණුම් කරන ප්‍රභේද කියලා ලස්සන ඉදි දෙයක් දාගන්න. මාත් කියනවා. ගිණුම් කරන ප්‍රභේද. ඊට පස්සේ ලියාගන්න පුතේ යටින් මොකද්ද? ගිණුම්කරණය විසින් සපයන තොරතුරු වල ගිණුම්කරණය විසින් සපයන තොරතුරු වල ස්වභාවය අනුව එය කොටස් දෙකකට වර්ග කර හැකියි. ගිණුම්කරණය විසින් සපයන තොරතුරු වල ස්වභාවය අනුව එය කොටස් දෙකකට වර්ග කර හැකියි. කියන්නේ මේ පුතේ අපි මේ accounts හදනකොට අපි මේ ගිණුම්කරණය අපි ගිණුම් පිළියෙල කරද්දී මේ අපි පිළියෙල කරන ප්‍රකාශන වල ස්වභාවය අනුව අපිට මේක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි මොකද්ද? මූල්‍ය ගිණුම්කරණය. දෙවෙනි එක තමයි පුතේ කළමනාකරන ගිණුම්කරණය. මූල්‍ය ගිණුම්කරණය අපි ඉගෙන ගන්නවා. මූල්‍ය ගිණුම්කරණයට අමතරව අපි ඉගෙන ගන්නවා කළමනාකරන ගිණුම්කරණය. ඊට පස්සේ දාගන්න මාතෘකාවක් මූල්‍ය ගිණුම්කරණය කියලා. ලස්සන මාතෘකාවක් දාගන්න මූල්‍ය ගිණුම්කරණය. ගිණුම්කරණය තුළ පවතින මූල්‍ය ගිණුම්කරණය අර්ථයෙන් ලියාගන්න පුළුවන්. ගිණුම්කරණය තුළ පවතින ප්‍රමිත ගිණුම්කරණය තුළ පවතින ප්‍රමිත සම්ප්‍රදාය ගිණුම්කරණය තුළ පවතින ප්‍රමිත සම්ප්‍රදාය සමාගම් පනත කමදදා ලියාගන්න. ගිණුම්කරණය තුළ පවතින ප්‍රමිත සම්ප්‍රදාය සමාගම් පනත කොටස් වෙළඳපොළ නීති රීති වලට අනුව ගිණුම්කරණය තුළ පවතින ප්‍රමිත සම්ප්‍රදායන් කොටස් වෙළඳපොළ නීති රීති වලට අනුව ව්‍යාපාරයක ඓතිහාසික තොරතුරු නේද? ව්‍යාපාරයක ඓතිහාසික ගනුදෙනු පිළිබඳ තොරතුරු. ගිණුම්කරණය තුළ පවතින ප්‍රමිත සම්ප්‍රදායන් සමාගම් පනත කොටස් වෙළඳපොළ නීති රීති වලට අනුව ව්‍යාපාර ආයතනයක ඓතිහාසික ගනුදෙනු පිළිබඳ තොරතුරු ඇතුළත් කොට වාර්තා පිළියෙල කර අභ්‍යන්තර හා බාහිර පාර්ශවයන්ට ඒක අතු පැනින් ඉරක් හරි ගාගන්න නැත්නම් හොඳ මේ වෙන පැනකින් ලියාගන්න අභ්‍යන්තර හා බාහිර පාර්ශවයන්ට අවශ්‍ය තොරතුරු ලබා දීමේ ක්‍රියාවලිය. අභ්‍යන්තර හා බාහිර පාර්ශවයන්ට තමයි පුතේ මේ මූල්‍ය ගිණුම්කරණය වගේ තොරතුරු සම්පාදනය කරන්නේ. හරිද? මූල්‍ය ගිණුම්කරණය වගේ අභ්‍යන්තර පාර්ශවයටයි බාහිර පාර්ශවයටයි කියන දෙගොල්ලන්ටම අපි තොරතුරු සම්පාදනය කරනවා.
අභ්‍යන්තර හා බාහිර පාර්ශවයන්ට මූල ගිණුම් කරන වගේ තොරතුරු සම්පාදනය කරයි. දාගන්න උදාහරණ. උදාහරණ කියලා දාගෙන අපි මොනවද මේ මූල ගිණුම් කරන්නේ අපි පිළිවෙල කරන මූල ප්‍රකාශන කියලා ලියාගන්න. පළවෙනි එක ආදායම් ප්‍රකාශය. හරිද? ආදායම් ප්‍රකාශය. ඊට පස්සේ මූලගත ප්‍රකාශය. අපි පිළිවෙල කරන මූලගත ප්‍රකාශය. මූල ගිණුම් කරනකොට අපි පිළිවෙල කරන මූලගත ප්‍රකාශය. ඊට පස්සේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය. මුදල් ප්‍රවාහ ප්‍රකාශ පිළිවෙල කිරීම. ආදායම් ප්‍රකාශ පිළිවෙල කිරීම, මූලගත ප්‍රකාශ පිළිවෙල කිරීම, මුදල් ප්‍රවාහ ප්‍රකාශ පිළිවෙල කිරීම අපි කරන්නේ මොකද? මේ මූල්‍ය ගිණුම් කරන්නේට. ඊට පස්සේ දාගන්න මාතෘකාව කලමනාකරණ ගිණුම් කරනවා. ලස්සනට පාඩ පැනකින් ලියාගන්න කලමනාකරණ ගිණුම් කරනවා. ඒකට ලියාගන්න ව්‍යාපාර ආයතනයක අභ්‍යන්තර පාර්ශවයන්ට මොකද දැන් අර අභ්‍යන්තර පාර්ශවයන් කියන්නේ රතු පාටින් ඉලක්ක හරි ගහගන්න නැත්නම් වෙන පාටකින් හරි ලියාගන්න. දැන් අභ්‍යන්තර පාර්ශවයන්ට තමයි අපි මේ කළමනාකරණ ගිණුම් කරන වගේ තොරතුරු සම්පාදනය කරන්නේ. බාහිර පාර්ශවයන්ට තොරතුරු සම්පාදනය කරන්නේ නැහැ කළමනාකරණ ගිණුම් කරන්නේ. ව්‍යාපාර ආයතනයක අභ්‍යන්තර පාර්ශවයන්ට වැදගත් ආර්ථික තීන්දුව తీරන ගැනීම සඳහා ව්‍යාපාර ආයතනයක අභ්‍යන්තර පාර්ශවයන්ට වැදගත් ආර්ථික තීන්දුව ගැනීම සඳහා අවශ්‍ය කරන තොරතුරු සම්පාදනය කිරීම. එම පාර්ශ්වය නිමදියාගේ ව්‍යාපාර ආයතනයන් පිළිබඳ අනුමත දක්වන අභ්‍යන්තර පාර්ශවයන්ට තමයි අදින කළමනාකරුවන්. එළිම ලියාගත්තනම් කමන්නේ කළමනාකරුවන් කියලා. කළමනාකරුවන්ට අවශ්‍ය වූ විට ඒගොල්ලන්ට අවශ්‍ය තීන්දුව తీරන ගැනීම සඳහා අවශ්‍ය කරන තොරතුරු සම්පාදනය කිරීම අපි කියන කළමනාකරණ ගිණුම් කරණය කියලා. ව්‍යාපාර ආයතනයක අභ්‍යන්තර පාර්ශවයන්ට දැන් කළමනාකරුවන්ට වැදගත් ආර්ථික තීරණ ගැනීම සඳහා අභ්‍යන්තර පාර්ශවයන්ට කියන දැම්ම නම් හොඳයි වගේ. මොකද මේ කළමනාකරුවෝ විතරක් නෙවෙයි තීන්දුව తీරන ගන්නේ. අභ්‍යන්තර පාර්ශවයෙන් පරිපාලන නිලධාරීන් අධ්‍යක්ෂකවරු මේ ඔක්කොමටම තීන්දුව తీරන ගන්නේ. අවශ්‍ය කරන තොරතුරු සම්පාදනය කරන්නේ අපි මේ කළමනාකරණ ගිණුම් කරන්නේ මොකද? කළමනාකරණ ගිණුම් කරන්නේදී ඊළඟට ලියාගන්න කළමනාකරණ ගිණුම් කරන්නේදී ඓතිහාසික තොරතුරු මෙන්න කළමනාකරණ ගිණුම් කරන්නේදී ඓතිහාසික තොරතුරු මෙන්න පුරෝගතන තොරතුරු. නැත්නම් අපි මේ කියන අනාගතයේදී අපි අස්තමේන්තුගත කරන ලද තොරතුරු. ඓතිහාසික තොරතුරු මෙන්න පුරෝගතනය කරන ලද තොරතුරු. පදනම් කරගෙන ගිණුම් වාර්තා පිළිවෙල කරන ලද පුරෝගතන තොරතුරු පදනම් කරගෙන ගිණුම් වාර්තා පිළිවෙල කරන ලද හරි. ඊට පස්සේ මේ මූල්‍ය ගිණුම් කරණය සහ කළමනාකරණ ගිණුම් කරණය අතර අපි වෙනස ඉගෙන ගමු. ඔයාලා දාගන්න මාතෘකාව මූල්‍ය ගිණුම් කරණය සහ කළමනාකරණ ගිණුම් කරණය අතර ඇති වෙනස. මූල්‍ය ගිණුම් කරණය සහ කළමනාකරණ ගිණුම් කරණය අතර ඇති වෙනස කියලා එක පැත්තකට දාගන්න මූල්‍ය ගිණුම් කරණය අනිත් පැත්තකට දාගන්න කළමනාකරණ ගිණුම්. මූල්‍ය ගිණුම් කරණය කියලා එක පැත්තකට දාගන්න අනිත් පැත්තට කළමනාකරණ ගිණුම් කරණය කියලා දාගන්න. හරිද? මූල්‍ය ගිණුම් කරණය පැත්තෙන් ලියාගන්න මුලින්ම වාර්ෂික වාර්තා පිළියෙල කරන ලබන. මේ මූල්‍ය ගිණුම් කරන්නේදී පුතේ මේ වාර්තා පිළියෙල කරන්නේ අපි වාර්ෂිකව. අවුරුද්දකට එකපාරක් තමයි අපි මේ මූල්‍ය ගිණුම් කරන්නේදී අපි වාර්තා පිළියෙල කරන්නේ. ලියාගන්න පළවෙනි එක වාර්ෂිකව වාර්තා පිළියෙල කරන ලබන. කළමනාකරණ ගිණුම් කරන්නේ පැත්තෙන් ලියාගන්න. කළමනාකරුවන්ගේ අවශ්‍යතාවය මොකක්ද?
කළමනාකරුවන්ගේ අවශ්‍යතාවය මත වසරකට කිහිප වතාවක් වුවද කළමනාකරුවන්ගේ අවශ්‍යතාවය මත වසරකට කිහිප වතාවක් වුවද ගිණුම් වාර්තා පිළියෙල කරනු ලබයි. ඒ කියන්නේ මේක වර්ෂයකට වෙන්න පුළුවන් මාසික වෙන්න පුළුවන් දවසකට කීප වතාවක් වුණා මේ කළමනාකරන ගිණුම් කරන්නේදී කළමනාකරන පිළිතුරු ගන්නවා ඊට පස්සේ අපි ගිණුම් වාර්තා පිළියෙල කරනු ලබනවා. ඊට පස්සේ මූල්‍ය ගිණුම් කරන්නේ පැත්තට යාගන්න පුතේ. මේක නීතික අවශ්‍යතාවය. නීතිමය අවශ්‍යතාවය. මේ මූල්‍ය ගිණුම් කරන කියන්නේ නීතිමය අවශ්‍යතාවය. ඊට පස්සේ කළමනාකරන ගිණුම් කරන්නේ කියලා කියන්නේ ඒක නීතිමය අවශ්‍යතාවයක් නෙවෙයි. නීතිමය අවශ්‍යතාවයක් නෙවෙයි. කියන්නේ අපිට කියන්නේ මේ උසාවි නියෝගයක් කියන්නේ අපිට අනිවාර්යෙන් මේ කළමනාකරන ගිණුම් කරන්නේ කරන්නේ. හැබැයි අපිට මූල්‍ය ගිණුම් කරන්නේ අනිවාර්යෙන් සිද්ධ කරන්න වෙනවා. මූල්‍ය ගිණුම් කරන්නේ අපි හැම ව්‍යාපාරයකම සංකීර්ණ ව්‍යාපාර වල මූල්‍ය ව්‍යාපාර වල අපි මූල්‍ය ගිණුම් කරන්නේ පිළිවෙල කරන්නේ නැහැ. මේ කරන්න පුළුවන්, පිළිවෙල කරන්න පුළුවන්. හැබැයි ඒක නීතිමය අවශ්‍යතාවයක් නෙමෙයි. හැබැයි පුතෝ නීතියෙන් කියනවා සීමා සහිත සමාගම් වල අනිවාර්යෙන් මූල්‍ය ගිණුම් කරන්නේ අත්‍යවශ්‍යයි කියලා. ඊට පස්සේ අභ්‍යන්තර හා බාහිර පාර්ශවයන්ට තොරතුරු ලබා දෙනවා මූල්‍ය ගිණුම් කරන්නේ යටතේ. තුන්වෙනි එක. අභ්‍යන්තර හා බාහිර පාර්ශවයන්ට තොරතුරු ලබා දෙනවා. අභ්‍යන්තර හා බාහිර පාර්ශවයන්ට තොරතුරු ලබා දෙනවා. කළමනාකරන ගිණුම් කරන්නේදී අපි තොරතුරු දෙන්නේ පුතේ අභ්‍යන්තර පාර්ශවයට විතරයි. අපි කතා කරා ඉස්සරහට අදින් මම කිව්වා අපි ඒක. ආයෙ ලියා ගන්න. කළමනාකරුවන්ට විතරයි අපි තොරතුරු දෙන්නේ. අභ්‍යන්තර පාර්ශවයට විතරයි. ඊට පස්සේ මූල්‍ය ගිණුම් කරන්නේදී ඓතිහාසික තොරතුරු පදනම් මූල්‍ය වාර්තා පිළිවෙල කරනවා. දැන් මේ ඉතිහාසයේ සිදුවෙච්ච ඒ ගිණුම් වර්ෂයට අදාළව කලින් අවුරුද්දේ දැන් මේ අවුරුද්දේ සිද්ධ වෙච්ච ගිණුම් වර්ෂයට අදාළව තමයි අපි පදනම් තමයි අපි ගිණුම් වාර්තා පිළිවෙල කරනු ලබනවා. කළමනාකරන ගිණුම් කරනවා කියන්නේ ඓතිහාසික තොරතුරු මෙන්න පුරෝගතන තොරතුරු නැත්නම් අපි අනාගත තොරතුරු. තමෙන්දුවද තොරතුරු පදනම් කරගෙන අපි ගිණුම් වාර්තා පිළිවෙල කරනු ලබනවා. ඓතිහාසික තොරතුරු මෙන්න අනාගත පුරෝගතනය කරන තොරතුරුද ඇතුළත් අපි ගිණුම් වාර්තා පිළිවෙල කරනු ලබනවා. ඊට පස්සේ මේ මූල්‍ය ගිණුම් කරන්නේදී නිශ්චිත ආකෘති ක්‍රමිත සංකල්ප පදනම තමයි අපි ගිණුම් වාර්තා පිළිවෙල. ඊළඟට ලියාගන්න. නිශ්චිත ආකෘති සහ ක්‍රමිත සංකල්ප පදනම්ද අපි ගිණුම් වාර්තා පිළිවෙල කරනවා. නිශ්චිත ආකෘති ක්‍රමිත සංකල්ප භාවිතා කරනවා. එහෙම ලියන්න. නිශ්චිත ආකෘති ක්‍රමිත සංකල්ප භාවිතා කරනු ලබයි. ඊට පස්සේ කළමනාකරන ගිණුම් කරන යටතේ එහෙම නිශ්චිත ආකෘති ක්‍රමිත ඔබ අදාළ වෙන්නේ නැහැ. අදාළ නෙවෙයි. පල්ලෙන් නෑ. හරිද? ඔන්න එතනින් ඒ ගැටලුවක් ඉවරයි. ඊට පස්සේ අපි යනවා මොකද්ද? ගිණුම් කරන පරිසරය. ඊළඟ මාතෘකාව දාගන්න. ගිණුම් කරන පරිසරය. ලස්සනට ලියාගන්න. රතු පෑනකින් හරි ලියාගත්තත් කමන්නේ ගිණුම් කරන පරිසරය. ගිණුම් කරන පරිසරය. එතකොට ලියාගන්න ලස්සන ලියපන් ලියාගන්න. පොඩි මොකක්ද මේ ගිණුම් කරන පරිසරය කියන්නේ කියලා අපි කියනවා. ව්‍යාපාර ආයතන ව්‍යාපාර ආයතනයක ව්යාපාර ආයතනයක ගිණුම් කරන කටයුතු වල
ව්‍යාපාර ආයතනයක ගිණුම් කරන කටයුතු වලට බලපෑම් ඇති කරන සාධක ක්‍රියාත්මක වන පරිසරය. ව්‍යාපාර ආයතනයක ගිණුම් කරන කටයුතු වලට බලපෑම් ඇති කරන සාධක ක්‍රියාත්මක වන පරිසරයට අපි කියනවා ගිණුම් කරන පරිසරය කියලා. ව්‍යාපාර ආයතනයක ගිණුම් කරන කටයුතු වලට බලපෑම් ඇති කරන සාධක ක්‍රියාත්මක වන පරිසරයට අපි කියනවා ගිණුම් කරන පරිසරය කියලා. හරි. කියන්නේ ව්‍යාපාර ආයතනයක ගිණුම් කරන කටයුතු වලට බලපෑම් ඇති කරන සාධක ක්‍රියාත්මක වන පරිසරය ගිණුම් කරන පරිසරය වේ. ඊට පස්සේ ලියාගන්න මෙම ගිණුම් කරන පරිසරය නිවැරදිව හඳුනා ගැනීමට කරන පරිසරය නිවැරදිව හඳුනා ගැනීම ඒ තුළ ඇතුළත් වෙනස් වීම අවබෝධ කර ගැනීම මගින් එතනතුලත් වෙනස් වීම අවබෝධ කර ගැනීම මගින් ගිණුම් කරන කටයුතු වඩා නිවැරදිව හා ගිණුම් කරන කටයුතු වඩා නිවැරදිව හා යාවත්කාලිනව ගිණුම් කරන කටයුතු වඩා නිවැරදිව හා යාවත්කාලිනව සිදු කර ගැනීමට හැකියි. එයාගෙන පුතේ ගිණුම් කරන පරිසරයේ කොටස් දෙකයි. අභ්‍යන්තර පරිසරයේ තියෙනවා බාහිර පරිසරයේ තියෙනවා. අභ්‍යන්තර පරිසරයේ තියෙනවා බාහිර පරිසරයේ තියෙනවා. අභ්‍යන්තර පරිසරය කියන ලියාගන්න කළු පැනකින් හරි මොකක් හරි පාට පැනකින් ලියාගන්න අභ්‍යන්තර පරිසරය. ව්‍යාපාර ආයතනයක ගිණුම් කරණයට බලපාන ව්‍යාපාර ආයතනයේ ගිණුම් කරණයට බලපාන ව්‍යාපාරයට පාලනය කර හැකි සාධක ක්‍රියාත්මක කරන පරිසරය. ව්‍යාපාර ආයතනයක ගිණුම් කරණයට බලපාන ව්‍යාපාර ආයතනයට පාලනය කර හැකි සාධක ක්‍රියාත්මක කරන පරිසරය අභ්‍යන්තර පරිසරය නේද? ඒ ව්‍යාපාරයේ අවශ්‍යතාවයන්ට අනුව භාවිත කර හැකියි. උදාහරණ දාගන්න. අභ්‍යන්තර පරිසරයට උදාහරණ දාගන්න. ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයක උදාහරණ දාගන්න.
අංක 1 ගිණුම් කරන කටයුතු සඳහා භාවිතා කරන උපකරණ. අංක 1 ගිණුම් කරන කටයුතු සඳහා භාවිතා කරන උපකරණ. අභ්‍යන්තර පරිසර සාධකයක්. ඊට පස්සේ තව මෘදුකාංග යොදා ගන්නා තාක්ෂණික ක්‍රමවේද යොදා ගන්නා තාක්ෂණික ක්‍රමවේද විශේෂ සේවා හැකියාව අපිට ගන්න පුළුවන් අභ්‍යන්තර පරිසර සංවේදී. ඊට පස්සේ ලියාගන්න මාතෘකාවක් දාන්නේ බාහිර පරිසරය. බාහිර පරිසරය කියන්නේ ව්‍යාපාර ආයතනයක ගිණුම් කරන කටයුතු වලට බලපෑම් ඇති කරන. ව්‍යාපාර ආයතනයක ගිණුම් කරන කටයුතු වලට බලපෑම් ඇති කරන. එහෙත් ව්‍යාපාරයට පාලනය කර නොහැකි සාධක ක්‍රියාත්මක වන පරිසරය අපි කියනවා පුතේ බාහිර පරිසරය කියලා. ව්‍යාපාර ආයතනයක ගිණුම් කරන කටයුතු වලට බලපෑම් ඇති කරන ව්‍යාපාරයට පාලනය කර නොහැකි සාධක ක්‍රියාත්මක වන පරිසරය අපි කියනවා බාහිර පරිසරය කියලා. උදාහරණ ගන්න. නව සමාගම් පනතක් හඳුන්වා දීම. නව සමාගම් පනතක් හඳුන්වා දීම. විනිමය අනුපාත වෙනස් වීම. නව සමාගම් පනතක් හඳුන්වලා දෙන්න පුළුවන් පොතේ. විනිමය අනුපාත වෙනස් වෙන්න පුළුවන්. සමාජ ආකාරවල වෙනස් වීම වෙන්න පුළුවන්. මේ සමාජ ආකාරවල වෙනස් වීමත් ගිණුම් කරන්නේට බලපාන මොකද? හරි. ඊට පස්සේ මෙහෙම ගන්න ඕනේ. නිල් පැනෙල් ලියන්න මෙහෙම ගන්න. බාහිර පරිසර සාධක ඒවායේ ස්වභාවය අනුව බාහිර පරිසර සාධක ඒවායේ ස්වභාවය අනුව පහත පරිදි වර්ග කළ හැකියි. බාහිර පරිසර සාධක ඒවායේ ස්වභාවය අනුව පහත පරිදි වර්ග කළ හැකියි. දාගන්න පළවෙනි එක. ආර්ථික හා දේශපාලන පරිසරය. අපිට පුළුවන් මේ බාහිර පරිසරය ඒවායේ ස්වභාවය අනුව වර්ග කරන්න ආර්ථික හා දේශපාලන පරිසරය. ඊට පස්සේ ශිල්පීය හා වෘත්තීය පරිසරය. දෙවෙනි එක ශිල්පීය හා වෘත්තීය පරිසරය කියලා අපිට මේ බාහිර පරිසරයේ තව ගැලක් හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ නීතිමය කටයුතු ක්‍රියාත්මක පරිසරය මොකද්ද? නෛතික පරිසරය. සමානයෝදේ නෛතික පරිසරය. ඊට පස්සේ සමාජ හා සංස්කෘතික පරිසරය. මේ සමාජයේ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක පරිසරය. සමාජ සංස්කෘතිමය කටයුතු ක්‍රියාත්මක පරිසරය. බාහිර පරිසර සාධකය. සමාජ සංස්කෘතික පරිසරය. ඊට පස්සේ මේ තාක්ෂණික කටයුතු ක්‍රියාත්මක පරිසරය අපි කියනවා තාක්ෂණික පරිසරය කියලා. ආර්ථික පරිසරය තව තියෙනවා. මේ කීප දේවල් තියෙනවා අපිට ගන්න පුළුවන්. අපි දැනට ඔය ටික ලියාගමු. ආර්ථික පරිසරය ලියාගත්තා නේද? ඊට පස්සේ හරි. අපි තෝරේ එකක් හරි. අපි දැන් ලියාගත්තේ අපි පරිසර වලදී කතා කරන්නේ. යොමුගම් පරිසරය ගැන කතා කරන්නේ. ඊට පස්සේ මෙන්න මාතෘකාවක් දාගන්න. පරිසර සාධකවල වෙනස් වීම ගිණුම් කරන්නට සිදු කරන බලපෑම. මේ
අපි දැන් මේ කතා කරපු පරිසර සාධකවල වෙනස් වීම ගිණුම් කරන්නට සිදු වෙන බලපෑම ගැන අපි බලමු කොයි වගේද කියලා. හරි. ඒක යටතේ තියාගන්න මේක ඉලක්ක කරගන්න. පරිසර වල වෙනස් වීම මේ ගිණුම් කරන්න බලපාන ආකාරය කියලා ඒක ඉලක්ක කරගන්න. ඊට පස්සේ ඒක යටතේ තියාගන්න මෙන්න මෙහෙම. ගිණුම් කරන්නට බලපාන බාහිර සාධක. ගිණුම් කරන්නට බලපාන බාහිර සාධක. ගිණුම් කරන්නට බලපාන බාහිර සාධක වල වෙනස් වීම. ගිණුම් කරන්නට බලපාන බාහිර සාධක වල වෙනස් වීම නිසා ගිණුම් කරන්නට බලපාන බාහිර සාධක වල වෙනස් වීම නිසා ව්‍යාපාරයක ගිණුම් කරන කටයුතු වල ස්වභාවය ව්‍යාපාරයක ගිණුම් කරන කටයුතු වල ස්වභාවය අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම වෙනස් විය හැකියි. අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම වෙනස් විය හැකියි. අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම වෙනස් විය හැකියි. අපිට මේ පළවෙනි පාඩම ගිණුම් කරන හැඳින්වීම යටතේ තව ඉතාලම චුට්ටයි ඉගෙන ගන්න ඕනේ. ඒකෝර උඹලා පළවෙනි ස්ටෙප් එක දැන් ඔන්න කම්ප්ලීට් කරගෙන යන්න හරි. පළවෙනි මේ ටික හොඳට රිෆර් කරාට පස්සේ මේක හොඳට ස්ටඩි කරාට පස්සේ ඔයාලට මේ පළවෙනි කොටසින් වැඩි කොට දාගන්න පුළුවන්. පළවෙනි පාඩම නම් ස්ටෙප් 16ක් තියෙනවා අපිට යන්නේ කම්ප්ලීට් එක. මේ ස්ටෙප් 16 16 නෙමෙයි අතරම 18ක් තියෙනවා. මම කියන්නේ මේ පාඩම් 16ට අදාළ ස්ටෙප් 16 ඊට පස්සේ අපිට ප්‍රැක්ටිස් කරන්න ඕනේ නේද? අපි මේ ටික හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ප්‍රැක්ටිස් ප්ලස් ක්ලියර් කන්සෙප්ට් එකක් අපි මේ ක්ලියර් කන්සෙප්ට් එකයි ප්‍රැක්ටිස් එකයි ඔළුවට දාගත්තොත් තමයි අපිට මේකේ දැන් හයිලි රිසල්ට්ස් එක හොඳ ක්වොලිටි රිසල්ට් එකක් අපිට ගන්න පුළුවන් වෙන්නේ. හරිද? හොඳ අවුට්පුට් එකක් අපිට ගන්න පුළුවන් වෙන්නේ. අපි මේකත් එක්ක හොඳ ප්‍රැක්ටිස් එකක්. අපි ටයිම් මැනේජ්මන්ට් එක කියන්නේ මේ ක්ලාස් එක අපි ඉන්න තියරි විතරක් ඉගෙනගෙන විතරක් නෙමෙයි. අපි පාස් පේපර් ප්‍රශ්න සාකච්ඡා කරන්නත් නෙමෙයි. අපි මේක පුතේ ටයිමින් වල ටයිමින් මැනේජ්මන්ට් ටයිම් මැනේජ් කරලා අපිට එක්සෑම් එකට තියෙන මේ පැය 3 සහ පැය 2 තියෙන මේ ටයිම් එක මේ ටයිම් දෙකේ පැය 2කට ඒක ප්‍රශ්න අහනක් තියෙනවා නේද? ඒකට ඒ දෙකට අපි උත්තර ලියන්න අපි කොහොමද ටයිම් මැනේජ් කරගන්නේ කියලා අපි ඒක අපි හදාගන්නවා. එතකොට ඒක හදාගන්න අපි වෙනම වැඩ පිළිවෙලක් කරනවා. අපි ඒ ටික හරියට කරොත් තමයි අපිට අර අපි බලාපොරොත්තු වෙන මේ විශ්වවිද්‍යාලයට අපිට යන්න වාසනාව හම්බ වෙන්නේ. හරිද? ඊට පස්සේ ආඩි යවන්නේ නියමද? හරිද? ගිණුම් කරන්නට බලපාන දැන් ඔන්න පළවෙනි පාඩම ඉවර කරන්න ඔන්න මෙන්න තියෙනවා. ඔයාලට මේ රෙකෝඩින් එක බලලා මේ පොඩ්ඩක් තේරුම් නැත්නම් මෙච්චර ගන්න පුළුවන්. හරිද? ගිණුම් කරන්නට බලපාන බාහිර සාධක වෙනස් වීම නිසා ව්‍යාපාරයක ගිණුම් කරන කටයුතු වල ස්වභාවයට අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම වෙනස් විය හැකියි. මේ ගිණුම් කරන බලපාන බාහිර සාධක වෙනස් වීම නිසා ගිණුම් කරන්නට බලපාන ගිණුම් කරන කටයුතු වල ස්වභාවය අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම වෙනස් විය හැකියි. උදාහරණයක් වශයෙන් උදාහරණ දාගන්න. උදාහරණයක් කියලා කළු ගණන් ලියාගන්න උදාහරණයක්. මීට වර්ෂ කිහිපයකට මේ අපි බාහිර සාධක වල බලපෑම නිසා ගිණුම් කරන කටයුතු වල ස්වභාවය වෙනස් වෙන ආකාරය. බාහිර කටයුතු වල ස්වභාවය යන
ගිණුම් කරන කටයුතු වල වෙනස් වීම කියන්නේ මේක අර්ධ වශයෙන් වෙනස් වෙනවද සම්පූර්ණයෙන් වෙනස් වෙනවද කියන එකට උදාහරණ තමයි දෙන්නේ. ඉතින් ඊට කලින් අවුරුදු වල يعني ඊට වර්ෂ කිහිපයකට කලින් ඊට වර්ෂ කිහිපයකට පෙර සම්පූර්ණයෙන්ම ඊට වර්ෂ කිහිපයකට පෙර සම්පූර්ණයෙන්ම මිනිස් ශ්‍රමයෙන් සිදු කර මිනිස්සුන්ගේ ශ්‍රමයෙන් සිදු කරපු මිනිස් ශ්‍රමයෙන් සිදු කර ගිණුම් කරන කටයුතු ඊට වර්ෂ කිහිපයකට පෙර සම්පූර්ණයෙන් මිනිස් ශ්‍රමයෙන් සිදු කර ගිණුම් කරන කටයුතු අද වෙද්දි මොකද වෙලා තියෙන්නේ? පරිගණක යන්ත්‍ර භාවිතා කරනවා නේද? පරිගණක යන්ත්‍ර සහ නවීන ගිණුම් කරන ශිල්ප ක්‍රම. පරිගණක යන්ත්‍ර සහ නවීන ගිණුම් කරන ශිල්ප ක්‍රම. නැත්නම් කියන මෘදුකාංග, නවීන ගිණුම් කරන මෘදුකාංග. භාවිතය වගේ සිදු වෙලා තියෙනවා. උදාහරණයක් ගන්න. නව සමාගම් පනතක් හඳුන්වා දීම සහ ගිණුම් කරන ක්‍රමිත සංයෝජනය කිරීම නිසා ගිණුම් කරන ක්‍රමිත අපි කියනවා නීති රීති වගේ දේවල් සංයෝජනය කිරීම නිසා සංශෝධනය කිරීම නිසා මූල්‍ය වාර්තාවල නව සමාගම් පනතක් හඳුන්වා දීම නැත්නම් මොනවාරි ගිණුම් කරන ක්‍රමිත මොනවාරි සංශෝධනය කිරීම නිසා මොකද වෙන්නේ? මූල්‍ය වාර්තාවල ආකෘතිය සහ ස්වරූපය වෙනස් වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මේ නව සමාගම් පනතක් හඳුන්වලා දුන්නොත් නැත්නම් ගිණුම් කරන ක්‍රමිත වල වෙනස් වීමක් නිසා මේ මූල්‍ය වාර්තාවල ආකෘතිය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන්. වෙනම විදියකින් අපිට ඊළඟට account හදන්න වෙන්න පුළුවන්. මේ දෙක දාගෙන උදාහරණ විදියට. මේ බාහිර පරිසර සාධක වෙනස් වීම නිසා අපි කියනවා නම් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම ගිණුම් වල ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. අපි ඔන්න ඇවිල්ලා තියෙන අවසානයේ. අවසානය සහ වැදගත්ම කොටසක්. මොකක්ද? දාගන්න. පස්සේ නේද? ලස්සනට ලියාගන්න. ගිණුම් කරන ක්‍රියාවලිය. ලස්සන පාට ගන්න ඉන්නවල ලස්සන ඉන්දියක් ගන්න. ගිණුම් කරන ක්‍රියාවලිය. ඒකට ලියාගන්න නිල් පෑනෙන් මෙන්න මෙහෙම. ව්‍යාපාර ආයතනයක සිදුවන ගනුදෙනු ක්‍රමවත්ව වාර්තා කිරීම සඳහා සටහන් කිරීම සඳහා ගිණුම් කරන ක්‍රියාවලිය අපිට වැදගත්. ගිණුම් කරන ක්‍රියාවලිය වැදගත්. ඒ සඳහා ක්‍රමවත් පියවරයන් කිහිපයක් අනුගමනය කරන බව. ඊට ලියාගන්න ඒ සඳහා ක්‍රමවත් පියවරයන් කිහිපයක් අනුගමනය කරන බව.
පස්සේ ලියාගන්න එම ගිණුම් කරන ක්‍රියාවලිය පියවරෙන් පහත පරිදි. එම ගිණුම් කරන ක්‍රියාවලිය පියවරෙන් පහත පරිදි. හරි. ඉතින් මේක මෙහෙමයි අපි පැහැදිලි කරමු. ඔයා ව්‍යාපාරයක් කරනවා කියලා කියන්නේ. ඔයා වෙන පටන් ගන්නවා තනි පුද්ගල ව්‍යාපාරයක්. තනි පුද්ගල ව්‍යාපාරයක් පටන් ගන්නතර පස්සේ ඔයා කොහොම කරගෙන යද්දි දැන් ඔයාට අවසාන මූල්‍ය ප්‍රකාශන පිළිවෙල ගන්න. අපි අර කතාවේ මූල්‍ය යොමු කරන්නේදී අපි පිළිවෙල කරනවා කියන පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන. අන්න පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන අපි වල පිළිගන්න ආදාන ප්‍රකාශන, මූල්‍යගත ප්‍රකාශන, විදර්ශන ප්‍රකාශ වගේ දේවල්. ඔය පිළිවෙල කරන්න නම් පුතේ ඔයාට එකපාරට මේක පිළිවෙල කරන්න බැහැ. ඔයා මේකට වෙනම එක ප්‍රොසෙස් එක. යොමු කරන ක්‍රියාවලිය අරගෙන තමයි ඔයාට ඇවිල්ලා අවසාන මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කරන්න පුළුවන්. මුලින්ම පුතේ මේ ගිණුම් කරන ක්‍රියාවලිය ඔයා දාගන්න මුලින්ම. මුලින්ම මොකද්ද කරන්න ඕනේ? ගිණුම් කරන ක්‍රියාවලියද අපි අංක 1ට කරන්නේ. ගනුදෙනු හඳුනාගෙන. අංක 1 අපි ගනුදෙනු හඳුනාගන්න. මොනවද මේ ව්‍යාපාරي සිද්ධ වෙච්ච ගනුදෙනු? මේක විකුණුම්ද, මේක දැනුම්ද, ණයට විකුණුම්ද, ණයට දැනුම්ද, ආපසු යවුම්ද, ආපසු යවුම්ද නේද? බැංකු ණයද, නැත්නම් කල්බදු ණයද මොනවද කියලා අපි මුලින්ම මේ ගනුදෙනුව හඳුනගන්නවා. නේද? ගනුදෙනුව හඳුනගෙන ඊට පස්සේ අපි මේ හඳුනාගත්ත ගනුදෙනුව පුතේ අපි වාර්තා කරනවා අංක 2කට මූලාශ්‍ර ලේඛනවල සටහන් කිරීම. මූලාශ්‍ර ලේඛනවල සටහන් කිරීම. ඔයා ඔයලන් වලට කොමස් කරලා දිනනවා නම් මේ දේවල් ඉගෙන ගන්න තියෙනවා. අපිට දැන් ඔයලන් කොමස් කරගෙන නැහැ කියලා අපිට උසස් පෙළ කොමස් නොකර ඉන්න බෑ. නේද? ඔයලන් කොමස් නොකරපු තමයි ඉන්න ඕන තරම් උසස් පෙළ කොමස් කරනවා. එතකොට අපි මේ දේවල් මුලින්ම ආයෙ ඉගෙන ගන්න. මූලාශ්‍ර ලේඛන කියලා කරන්නේ. මේ මූලාශ්‍ර ලේඛන කියලා කියන්නේ අපි accounts වලදී අපි මුලින්ම අපි මේ හඳුනාගත්තු ගනුදෙනු වාර්තා කරන මූලික ලියවීම. ලබ්ධුපත තියෙනවා. දැන් මුදලට දැනුම් මුදල් ආශ්‍රිත සිද්ධ වෙච්ච, චෙක්පත් ආශ්‍රිත සිද්ධ වෙච්ච, මුදලින් සිද්ධ වෙච්ච ගනුදෙනු වාර්තා කරනවා අපි මුලින්ම ලබ්ධුපත. නැත්නම් තව තියෙනවා. ණයට විකුණුම් වාර්තා කරනවා අපි වෙළඳ භාණ්ඩ. වෙළඳ භාණ්ඩ කියලා කියන්නේ මොනවද? අපි නැවත විකිණීමේ අපේක්ෂාවෙන් ඉදිරියටතු භාණ්ඩ වෙළඳ භාණ්ඩ. වෙළඳ භාණ්ඩ අපි ණයට විකුණුම් වාර්තා කරනවා විකුණුම් ඉන්වොයිස් එක. නැත්නම් දැනුම් ඉන්වොයිස් එක. ආපසු යවුම් වාර්තා කරනවා ආපසු හරපතේ. ආපසු යවුම් සටහන් කරනවා බැරපතේ. ඔය වගේ අපි වාර්තා කරනවා. එතකොට මූලාශ්‍ර ලේඛනවල සටහන් කරන ඊට පස්සේ මේ මූලාශ්‍ර ලේඛනවල සටහන් කරලා මූලික සටහන් පොත්වල සටහන් කරනවා. මේ මූලික සටහන් පොත්වල සටහන් කරපු තොරතුරු අපි ඊට පස්සේ ලෙජරයට පිටපත් කරනවා. ඊට පස්සේ මේ ලෙජර් කියනවා ශේෂ කරනවා. අවසාන වශයෙන් අපි හදනවා ශේෂ පිරික්සුම. ශේෂ පිරික්සුම කියන්නේ ඊට පස්සේ ශේෂ පිරික්සුම පිළිවෙලකට අපි ඉතින් ඉන්නේ. ශේෂ පිරික්සුම පිළිවෙල කරනවා. ශේෂ පිරික්සුමේ තියෙන තොරතුරු අපි අවසාන මූල්‍ය ප්‍රකාශනය කියනවා. මොකද ආගන්න ඕනේ. ඔන්න ඔය තමයි පුතේ ගිණුම් කරන ක්‍රියාවලිය කියලා කියන්නේ. ඔන්න ඔච්චරයි තියෙන්නේ පළවෙනි පාඩම. එතනින් ඉවරයි. ඔයගොල්ලෝ පළවෙනි පාඩම. එතනින් ගිණුම් කරන හැඳින්වීම ඔතනින්
අවසාන වෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ ගිණුම් කරන සමීකරණ. අපි ඊළඟ දවසේ කතා කරනවා ගිණුම් කරන සමීකරණ. එහෙනම් පුතේ මාතේ සම්බන්ධ වෙච්ච ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි. ඔයගොල්ලන්ගේ වැඩ සරල පරිවර්තන සාර්ථක වෙන්න කියලා සුබ පතන ගමන් අපි අද දවසේ ක්ලාස් එක මෙතනින් නවත්තමු. හරිද?